ලිනෝත් එන්ටර්ප්‍රයිසස් පුද්ගලික සමාගමේ අධිපති වන ලිනෝත් හෙසඳු සහෝදරයාට අපි බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව මේ වෙලාවේ මතක් කරනවා ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට දහත් වට්ටිය පූජා කොට මේ උතුම් වූ ධර්මානුශාසනාව සඳහා ආරාධනා කරන හැටියට සාදුකාරය පවත්වන්න. මේ විහාරස්ථාන භූමිය ඊටාම සුන්දරාකාරයෙන් සැරසිලා දහම් ශ්‍රවණය වෙනුවෙන් සියලු කටයුතු සූදානම් වෙලා දහම් අසනු පිණිස සදහැවතුන් රැස් වෙලා මේ සදහැවත් හැම දිනාට ආශිර්වාද කරමින් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මිහිරි දහම් අසනු පිණිස සියලු දෙවි දේවතාවෝද සාදුකාර දෙමින් මේ භූමියට පැමිණෙත්වා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ගරුතර මහා සංඝයා වහන්සේගෙන් අවසරයි. පින්වතුනි, ලෝකයට අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ දෙව් මිනිසුන්ගේ ජීවිත හැබෑවටම ආරක්ෂා කර ගන්නටයි. මේ වෙසක් කාලේ මේ තාමත් ගත වෙමින් තියෙන්නේ වෙසක් මාසය. වෙසක් මාසයකයි ලෝකයට අනුකම්පාවෙන් දහම් දෙසූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙසක් මහේ පුරහඳ නැගෙන දිනයේ කුසිනාරාවේ උපවර්තන සල්ුයනේදී පිරිනිවන් වැඩියේ. පරිනිර්වාණයට මාස 3කට පෙර චාපාල කියන චෛත්‍ය ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවෙන්න තීරණය කළා. අදින් මාස 3ක් ගිය තැන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අත්හැරියා. ඒ ආයු සංස්කාර අතහරින්න නිමේෂයට මේ මහ පොළොවට දරන්න අමාරු පුදුම සහගත ලොමුඩහ ගැනීම වුණා. එනිසාවෙන්ම එදා භික්ෂු සංඝයා එකතු වුණා බුදුරජාණන් වහන්සේගේ ළඟට. භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි, මෙසේ අద్භූත ලොමුඩහ ගැනීම ඇති වුණේ ඇයි? බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, අදින් මාස 3ක් පිරෙන දිනේ තථාගතයන් වහන්සේ පිරිනොම් පානවා. බුදුරජාණන් වහන්සේ ඇස් දෙකින් දැක දැක හිටපු ඒ භික්ෂුන්ට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පානවා කියන එක මොනතරම්නම් හදවතට දැනෙන්නේ නැද්ද? එහි මඟපල නොලත් භික්ෂුන් ශෝකාබරිත මූණින් ඇස්වල කඳුළු පුරවගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂු සංඝයාට ඊටාම අනුකම්පා පිරුණු අවවාදයක් කළා. ඒ අවවාදෙ තිබ්බේ මෙහෙම එකක්. පරිපක්ඛෝ වයෝමයිහං, මහණෙනි, මමත් දැන් ගොඩාක් වයසට ගිහින් පරිත්තං මම ජීවිතං, මට ජීවත් වෙන්න තියෙන්නේ මහණෙනි තව ටික කාලයයි. පහයවෝ ගමිසාමි, මහණෙනි, මං වැඩි කල නොගොස් ඔබ හැර යනවා.
කතං වෝ සරණ මත්තනෝ. හැබැයි මහණෙනි මට පිහිටක් මට ආරක්ෂාවක් හදාගත්තා. අප්පමත්තෝ සතිමන්තෝ. මහණෙනි නුඹලාත් අප්‍රමාදී වෙන්න. සිහියෙන් ජීවත් වෙන්න. සුසීලා හෝත භික්කවෝ. මහණෙනි සිල්වත් වෙන්න. සුසමාහිත සංකප්පෝ. ඔය సంతාන පුරුවන් තරම් පාරිශුද්ධ කරගන්න. සචිත්ත මනුරක්කත තමන්ගේ හිත රැකගන්න. ඒක තමයි බුදුරජාන් වහන්සේ පිරිනිවනට වැඩම කරනකන් අන්තිම මාස 3 එක දිගට කරපු අවවාදේ. සචිත්ත මනුරක්කත තමන්නේ සිත රැකගන්න. මුළු ජීවිතේම රැකගත්ත වෙනවා පින්වතුනි. අපි අපේ හිත රැකගත්තොත්. එනිසා අද මේ දහම් පදය හිත රැකගන්නයි. හිත රැකගන්න මේ බණ පදේ ඔයාලගේ సంతාන ඇතුළට ගියොත් ඔයාලා ජීවිතේම රැකගනි. බුදු කෙනෙකුටවත් බෑ තව කෙනෙකුගේ ජීවිතේ රැකලා දෙන්න. බුදු කෙනෙකුට උනත් පුළුවන් රැකෙන හැටි කියලා දෙන්නයි. බුදුරජාන් වහන්සේ අනුකම්පාවෙන් රැකෙන හැටි කියා දීපු දහමක් අද අපි මේ අහන්නයි සූදානම. බුදුරජාණන් වහන්සේගේ මේ දහම් පදේ හදවතේ රුවාගෙන සුපින්වතුලාට ජීවිතේම රැකගන්න වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා. මට මේ විදිහේ දහම් පදයක් කියන්න ලැබුණේ මගේ පින්වන්ත ගුරු දෙවිඳු නිසා. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය අවසරයි කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දිගාසිරි ලබත්වා. සාදු සාදු සාදු. අද සුන්දර ධර්ම දාන පින්කමක් බාර ගන්න දේශනා අතරේ මම බොහෝමත්ම සන්තෝෂින් බාරගත් දේශනාවක්. හේතුව මේ දේශනාව ඇතුලේ ධර්ම දානයක් තියෙනවා. මේ දේශනාව ඇතුලේ සත්පුරුෂකමක් තියෙනවා. ධර්ම දානය කුමක්ද කියලා ඔයාලට මේ දාන ඉවර වෙද්දි තේරෙයි. මේ අහපු බණපදේ මොනතරම් වටිනවාද කියලා අහලා ඉවර වෙද්දි තේරෙයි. මෙහි තියෙන සත්පුරුෂකම කුමක්ද? තමන්ගේ ජීවිතේ පළමු වයසේ භද්‍ර යෞවනයේ ඉද්දී යම් දරුවෙකුට මව්ගේ ගුණකඳ හදවතට බරට දැනෙනවා නම් ඒ දරුවා සත්පුරුෂේ. ජීවිතේ පළමු වයසට එනකොටම තමන් භද්‍ර යෞවනයේ ඉද්දිම තමන්ව පෝෂණය කරපු තාත්තගේ ගුණ දරුවෙකුගේ හදවතට බරට දැනෙනවා නම් ඒ දරුවාට සත්පුරුෂකම පිහිටලා. මගෙත් එක්ක මේ ධර්මානුශාසනාව වෙනුවෙන් කතා බහ කරන්ට පින්වත් එම්.එන්. ලිනෝද් හෙසඳු පුතා මං වැඩ ඉන්න අසපුවටම ආවා. ඒ ඇවිත් කතා බහ කරනකොට මේ පින්කම කරන අරමුණ ගැන මං අහද්දී පුතාගේ කටින් මුලින්ම ආපු අරමුණු කතාව තමයි අම්මටයි තාත්තටයි ආශිර්වාද පිණිසයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ මම පටන් ගත්ත මගේ ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වයේ දියුණුව දෙසා මේ පින්කම කරන්නේ කියලා. අද මේ වගේ උතුම් පින්කමක් මං හිතනවා මෙහි ඒක රාශී වෙච්චි ඔයාලට විශේෂයෙන් මෙහි ඉන්න තරුණ දූල පුතාලට තමන්ගේ ජීවිතයේ යම්කිසි හැරවුමක් හදාගන්න හොඳ තැනක් මේක. මමත් කොයි වගේ පුතෙක් වෙන්න ඕනද? මමත් කොයි වගේ දුවක් වෙන්න ඕනද? මං හරි ආසයි තරුණ දරුවන්ගේ පින්කම් වලට. හේතුව මම මගේ දිවි ගමනේ ගිහි තරුණ පුතෙක් විදිහට එහෙම පින්කම් කරන්න මට අවකාශ තිබ්බේ නැහැ. මම බොහොම තරුණ වයසේ මහණ වුණා. නමුත් ඒ තරුණ වයසට මගේ පැවිද්දට පැමිණෙන්න පෙර මං ගිහි ජීවිතේ ගත කළේ ධර්මයක් හදවතට දැනෙලා මං ගිහි ජීවිතේ ගත කළේ අවුරුද්දකටත් අඩු කාලයක්. තරුණ වයසක ඉන්න දරුවෝ
තමන්නේ තරුණ සංදියේම ධර්ම දාන පින්කම් ආදිය කරනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැන යම් පමණකට හෝ දන්නා අපට ඒක හදවතේ ප්‍රීතියක් උපදින කාරණාවක්. අද පින්වත් ලෙනෝත් පුතාට මේ උතුම් පින්කම කරගනිද්දී මහත්සේ ආශිර්වාද කළා ශ්‍රී පූර්වාරාම මහ විහාරයේ අපේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේ ශාස්ත්‍රපති යටියන්තොට සීල විමල ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනද නිදුක්ව නිරෝගව දිගාසිරි ලබත්වා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඊතා සොඳුරු බණපදයක් මේ දේශනාව. මේ දේශනාවේ වටිනාකම දන්නා රහත් මුනිවරු සංගායනාවේදී මේ දේශනාවට නමක් දුන්නා. ආරක්ක සූත්‍රය. මොකද දේශනාවේ නම? ආරක්ක කියලා කිව්වේ ආරක්ෂාව, රැකවරණේ, පිහිට. මේ දේශනාවේ නම මේක. දේශනාවේ නමම ආරක්ෂාව, දේශනාවේ නමම පිහිටක්, දේශනාවේ නමම රැකවරණය. ආරක්ෂාව, පිහිට, රැකවරණය කියලා මේකට නම දුන්නට බලන්න ආරක්ෂා කරගත යුත්තේ මොකක්ද කියලා ඒ මුනිවරු කතා කරන හැටි. සැවැන්නුවර දෙවුරමේදී බුදුරජාන් වහන්සේ වදාළේ මේ බණපදේ චතුසු භික්ඛවේ ඨානේසු අත්ත රූපේන. මහණෙනි, ස්ථාන 4ක් ගැන හොඳ අවධානයක් යොමුකොට තමන්ගේ යහපත කැමති මිනිසා අප්පමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණීයෝ. අප්‍රමාදීව හොඳ සිහියෙන් තමන්ගේ සිත ආරක්ෂා කරගත යුතුයි. ඇත්තෙන්ම මුළු ජීවිතේ ආරක්ෂාව තියෙන්නේ එතන පිංගුතුනේ. කොතැනද? සිත ආරක්ෂා කිරීමේ. සිත රැකගත්තොත් එයාගේ ජීවිතේ රැකිලා. හිත රැක ගන්න බැරුව අනිත් මොක රැකගෙන හිටියත් ඒගේ ජීවිතේ රැකුන්නේ නැහැ. අපේ ජීවිතේ රැකවරණේ ආරක්ෂාව ගැන මේ ගත කරපු කාලවකවානුවේ අපි ගොඩාක් හිතුවේ පිංගතුනේ හිත රැකගැනිල්ල ගැනද, එහෙම නැත්නම් හිත ඇර අනිත් ඒව රැකගැනිල්ල ගැනද? හිත ඇර අපිට අමතකම වෙන එක හිත. අපි අවධානය යොමු නොකරනම එක හිත. අපේ ජීවිතය ඇතුලේ අපි අතහැරලම් වගේ දාලා තියෙන එක හිත. හිතේ ලස්සන, හිතේ සුන්දරත්වය, හිතේ ආරක්ෂාව ගැන හොඳ බුද්ධිමත්කමක් මිනිසෙකුට තිබ්බ නැත්නම් එයාට ඒක දැනෙන්නේ නැහැ. මොකද බහුතරයන් මිනිස්සු ආසා කරන්නේ හැබෑවටම ජීවිතේ ලස්සනකට නෙමෙයි. මිනිස්සු ගොඩක් ආසා මේ ජීවිතේ තියෙන බොළඳ ප්‍රතිරූපයට. ඒකට බොළඳ කියන කෑල්ල මම එකතු කළේ සාමාන්‍යයෙන් බුද්ධිහීන මිනිසයා ප්‍රතිරූපය ගැන විතරයි හිතන්නේ. අපේ ජීවිත ගමනේ පිංගුතුනේ දහම්පදයක් මෙතන බණ අහපු සදහැවතුල ඇති. ඔයාලට බණපදයක් අහන්න හම්බුනාට පස්සේ ඔයාලගේ ජීවිත වෙනස් වෙන්න ඇති. ඒ බණපදේ අහන්න කලින් ඔයාලා රැකගත යුතුයි කියලා කල්පනා කළේම බාහිර ඒවා නෙමෙයිද? බාහිර ටික. ලස්සන කරගැලෙන්න ගැන ඔට්ටු උනේ බාහිර ටික නෙමෙයිද? බාහිර ටික. ඒක සාමාන්‍යයෙන් මේ ලෝකයේ ධර්මයක් අහන්න නොලැබුණොත් ඇති. ඇයි? ලකුණු ලැබෙන්නේ බාහිරයකටනේ. ඒ හින්දා අපි බාහිරමයි හැඩ කරන්නේ. අද මේ ධර්ම මංගල්‍යයට සදහැවතුල ගෙවල් වල ඉඳලා ආවා. ඔයාලා එනකොට පිරිමි පාර්ශවයේ කෙසේ වෙතත් කාන්තා පාර්ශවයේ අනිවාර්යෙන් හිතුවනේ නේ. ඔයාලගේ කොණ්ඩේ ගැන ඔයාලා අනිවාර්යෙන් හිතුවා. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා පොඩ්ඩක් බලලා ඕක පීරගෙන හකස් කරගෙන ඔයාලා ආවා. ඇයි හේතුව? ඕක බාහිරයට පේනවා. කොණ්ඩේ පීරන්නේ නැතුව આવොත් එහෙම මේකේ ඈයෝ බයිනවා.
බනහන්න ඇවිල්ලා කොණ්ඩේ පීරලවත් නැහැ කියනවා. අපි මූණ ගැන ගොඩාක් හිතනවා. මේකනේ හැමෝටම පේන්නේ. අපි ඇඳුමක් පැළඳුමක් අඳිනකොට යට ඇඳුම් වලට වඩා ගොඩක් උඩ ඇඳුම ගැන හිතනවා. ඕකනේ පේන්නේ. ගෙයක් දොරක් හදා ගන්නකොට අපි ගේ පිටිපස්ස පැත්ත ගැන කෙසේ වෙතත් ඉස්සරහ ගැන වැඩිපුර හිතනවා. ඕක ලස්සනට තියාගන්න ඕන. එන කෙනෙකුට ඕකනේ හායි ගාලා පේන්නේ. හැමදේම අපි බාහිර දේ ලස්සන කිරීමෙන් විතරක් තෘප්තිමත් වෙනවා. ඒ හින්දා අවාසනාවන්ත විදිහට මේ ජීවිතය තුලේ රැකගත යුතු දේ අපට රැකගන්න බැරුව යනවා. මොකද්ද රැකගත යුත්තේ? සිත. අප්‍රමාදීව මිනිස්සේ ස්ථාන 4ක් ගැන අවධානයෙන් හිත රැකගන්න ඕන. මොනවද ඒ ස්ථාන 4? 1. මාමේ රජනීයේසු ධම්මේසු චිත්තං රජ්ජීති අත්රූපේන අප්පමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණීයෝ. බුද්ධිමත් මිනිසයා මෙහෙම හිතන්න ඕන. අපේ ඇලෙන දේවල් වල ඇලිලා මගේ හිතේ රාගාදී අකුසල් හට ගන්න නම් මං ඉඩ තියන්න හොඳ නෑ. එහෙම හිතලා මිනිස්සෙ තමන්ගේ සිත ඇලීමෙන් ආරක්ෂා කරගන්න ඕන. ඇලෙන දේවල් වල ඇලීම නිසාම තමයි මේ ජීවිතය තුළ ගොඩාක් ප්‍රශ්න හටගන්නේ. බලන්න සාමාන්‍යයෙන් තරුණ වයස වලට මෙනකොට දරුවන්නේ හිත් ඕන් නැති දේවල් වල ඇලෙනවා. ඒක ඇලුනට පස්සේ ආය අම්මලා තාත්තලාට මේ ගුරු භවතුන්ටවත් ගලව ගන්න බෑනේ. ලාමක දේවල් වල දරුවෙකුගේ හිත ඇලුනොත් ආයෙ ගලව ගන්න බෑ. අධ්‍යාපනයේ ලබන වයසේ දරුවෙකුගේ හිත පින් හබේක බැඳුනොත් එයා ඉගෙන ගැනීමයි කර යුත්තේ. එයා විභාග ආදියයි සමත් කරගත යුත්තේ. එයාගේ දිවි ගමන හොඳ ශක්තියක් ඇතුව යම්කිසි ස්ථාවරත්වයකට එන්න නම් එයා ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න එකටයි හිත අලවා ගත යුත්තේ. ඒ කාලේ ඇලෙනවා වෙන මොකක හරි. ඉවරයිනේ ඔක්කොම ටික. සමහරවිට මේ ධර්ම මණ්ඩපේ වාඩි වෙලා ඇති. සාමාන්‍ය පෙළ හොඳට කරගෙන උසස් පෙළ කරගන්න යද්දී ඕන නැති එකක ඇලෙලා මේ වෙනකොට අවුල් කරගත්ත ජීවිතයක් ඇති අම්මලා තාත්තලා. අපේ ජීවිත නුසුදුසු තැනක ඇලිලා ගියොත් එතනින් ඔක්කොම ටික පටලැවිලා යනවා. මේකේ ඇල්ම කියන එකේ වින්තුනේ ගොඩාක් පැති තියෙනවා. ගොඩක් පැති. තරුණ පුතෙකුගේ ධර්ම දාන පින්කමක් නිසා මම මේකේ කතා කරන්නේ එක පැත්තයි. ඇලෙන්න නම් දෙන්න එපා කවදාවත් මේ හිත අසත්පුරුෂ ඇසුරක. මේ හිත ඇලෙන්න දෙන්න නැතුව බේරගත යුත්තේ කොතනින්ද? අසත්පුරුෂ ඇසුරේ නම් ඇලෙන්න දෙන්න එපා. මේ හිත ඇලෙන්න දෙන්න. මේ හිත ප්‍රිය කරන්න දෙන්න සත්පුරුෂයාගේ ඇසුරට. බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් දේශනා කළා නබජේ පාපකේ මිත්තේ භජනෙට ගන්න එපා පවිටෝ නබජේ පුරිසා ධමේ භජනෙට ගන්න එපා ධමයෝ භජේත මිත්තේ කල්යාණේ ඇසුරු කරන්ට භජනය කරන්ට කල්යාණ මිත්‍රයෝ භජේත පුරිසුත්තමේ ඇසුරු කරන්න උතුම් පුරුෂයෝ. මුළු ජීවිතේම රැකවරණේ ඔය 4 පද ගාථාවේ තියෙනවා. සත්පුරුෂ ඇසුරක හිතක් ඇලුනොත් එතනින් එහාට ජීවිතේ හරි ලස්සන වෙයි. දුර උදාහරණ නෙමෙයි. අපේ ස්වාමීන් එක්ක මම මීට කලකට පෙර කතා වෙච්ච එකක් මම මේ කියන්නේ. මේක ඇත්තටම මට තනියම ඉද්දි හිතිච්ච එකක්. මගේම කනට අපිත් එක්ක පවා දීර්ඝ කාලයක් සමීපෙන් ඇසුරු කරන පුතේ. අපි ඔය කරන ධර්ම ප්‍රචාරක කටයුතු වල අපිත් එක්ක ගොඩාක් ළඟින් ඇසුරු කරන පුතේ. එක දවසක් දුරකථන ඇමතුමක් අරගනින්දී එයාට මං ළඟින් යනවා කියන අවධානය තිබ්බේ නැහැ. එයායි ෆෝන් එකකින්
කාට හෝ කතා කළා පරුස වචනකින්. සාමාන්‍යයෙන් තරුණ කොල්ලෝ පාවිච්චි කරන මහා පරුස වචනය ඒ පුතා ඒ ෆෝන් එකෙන් කතා කළා. මට මේ පරුස වචනේ කියනවා ඇහිච්ච ගමන් මට හරි නිකන් නුහුරුයි ඒ පරුස වචනේ. ඇයි ඒ නුහුර ඇයි කියලා මං කුටියට ගිහින් හිතුවා. පරුස වචනය ඒ පරුස වචන නුහුරුයි කියලා කියන්නේ අහලා නැතුව නෙමෙයි. මේ මහාන වුණාට පස්සේ සෑහෙන කලකට පසුවයි ඒ පරුස වචනයක් මගේ කනට ඇහුනේ. මං කුටියට ගිහින් කල්පනා කළා. මට ප්‍රීතියක් ආව මගේ හිතට. මම මේ මගේ ගුරුදේවයන් වහන්සේගේ ළඟ ශිෂ්‍ය පුත්‍රයෙක් විදිහට පැවිද්දට එකතු වෙන්නේ මගේ වයස 18ක්ව තියෙද්දි. දැන් මට 30ක් පැනලා. මේ ගත වෙච්චි අවුරුදු ගාන ඇතුලේ මම කල්පනා කළා මගේ කටින් එකම එක පරුස වචනයක්වත් පිට වුණේ නැහැ. එකක්වත් නැහැ. ඇයි මේ කට සංවර කරලාද? නෑ නෑ. කට සංවර කරලා කට රැක ගත්තා කියලා මට හිතෙන්නේ. පරුස වචනයක් කතා කරන්න පරිසරයක් නෑ. මගෙත් එක්ක ඉන්න මගේ සහෝදර සංගරුවන් වහන්සේලා පරුස වචන කතා කරන්නේ. පරුස වචන කතා නොකරන පසුබිමක් නිසා පරුස වචනයක් ආවේ නෑ මෙච්චර අවුරුදු ගානකට. මට අනායාසයෙන් ප්‍රීතියක් ආවා. සත්පුරුෂයාගේ ඇසුර මොනතරම් ආශිර්වාදයක්ද කියලා. මේ දහම්පදේ මම මේ වෙලාවේ බණ ටික කීද්දිත් මගේ වයසේ තරුණයෝ කී දෙනෙක් තමන්නේ කටවල් වලින් ඔය එක එක තැන්වල පරුස වචන කතා කර කර ඇද්ද? තමන්නේ කටවල් වලින් ඔය තැන් වෙලා හිස් වචන කියෝ ඇද්ද? තමන්නේ කටවල් වලින් වැදූ මවුට පවා උඹතෝ කිය නුසුදුසු වචනෙන් කතා කර කර ඇද්ද මේ වෙලාවෙත්? මම අද ඔයාලා හැමදෙනාගේ ජීවිතේ සුවපත් කරන්න පුළුවන් දහම් පදයක් මගේ කටින් කියනවා. මේ සත්පුරුෂ ඇසුරක ආශ්චර්ය නොවේද පුණ්‍යතුනේ? සත්පුරුෂ ඇසුර. හිත අලව ගන්න සත්පුරුෂ ඇසුරේ. හිත පටලා ගන්න එපා අසත්පුරුෂ ඇසුරේ. අවධානයකින් ඉන්න හොඳ අවධානයකින් මේ මං ඇසුරු කරන දේ සත්පුරුෂ යහපත් දෙයක්ද අසත්පුරුෂ අධම දෙයක්ද? විශේෂයෙන් දරුවෝ සමාජ මාධ්‍ය ආදී පරිශීලනය කරද්දී ගොඩාක් පරිසම් වෙන්න. මම මේ බලන එක ලාමක එකක්ද හොඳ එකක්ද? මම මේ කියවන එක ලාමක එකක්ද හොඳ එකක්ද? මම මේ සවන් දෙන එක මගේ ජීවිතයට ප්‍රයෝජනවත් උතුම් දෙයක්ද නැත්නම් මහා ලාමක දෙයක්ද? රැකගන්න සමාජ මාධ්‍ය පරිශීලනයේදී නම් ගොඩාක් රැකෙන්න. මොකද සමාජ මාධ්‍ය පරිශීලනය කියන එක වැඩිපුර පිරීලා තියෙන්නේ වටිනා සත්පුරුෂ දේවල් වලින් උතුම් දේවල් වලින් නෙමෙයි. වැඩිපුර පිරීලා තියෙන්නේ ලාමක දේවල් වලින්. අපි මුල් කාලේ ওই සමාජ මාධ්‍ය පෙරලි වෙන්නත් කලින් අපි ධර්ම දේශනා කරන්න පටන් ගත්තේ. ඒ කාලේ මගේ දේශනා අපි ඔය වෙන වෙන තැන්වල කරපු දේශනා කට්ටිය පටිගත කරලා සමාජ මාධ්‍යයේ දාලා තිබ්බා. මට දවසක් පෙන්නුවා මට මතක විදියට Facebook එකේද කොහෙද මගේ දේශනාවක කොටසක් යනවා පෙන්නුවා මට පුතේ. මට එදා ආවේ පිළිකුලක්. මට ආපු හැඟීම මේ මෙහෙම එකක්. අසූචි වලක මල් දාලා වගේ මට එහෙම හිතුනේ. මට ඒ වෙලාවේ ඇතිවෙච්ච පිළිකුල එහෙම එකක්. මං ඒ දරුවට කිව්වා පුතේ මේවා සුදුසු නෑ Facebook වලට. මේ ධර්ම දේශනා සුදුසු නෑ Facebook වලට. එපා ඕවා දාන්න. ඔය අසූචි ගොඩ ASCII මේ තථාගතයන් වහන්සේගේ සම්බුදු වදන් දාන්න එපා. මං ඒ කාලේ මේ අවුරුදු ගානකට කලින් මං කියන්නේ. ඒ කාලේ මට එහෙම හැඟීමක් තිබ්බා. ඇයි ඒ තරම්ම විනාශ වෙන්න පැති පිරීලා. ඒ අතරේ අර සම්බුදු වදන දාන එක නිකන් ඕනේ කියලා මට අදහසක් තිබ්බා. නමුත් අපි පස්සේ තේරුම් ගත්තා. අපි වුණත් මම වුණත්
මගේ ජීවිතේ දහම් ඇසුර ලබන්නේ උසස් පෙළට පන්ති ගියපු ටියුෂන් එකෙන්. මං ටියුෂන් එකට උසස් පෙළ කරන්න ගොඩ වදිනකොට ටියුෂන් එකේ ධර්මයේ තිබ්බා. ටියුෂන් ගුරුවරයා ළඟ. අද කාලේ මේ වෙනකොට මගේ ටියුෂන් ගුරුවරයා පන්ති කරන්නේ. ඒ කාලේ ඒ ටියුෂන් ගුරුවරයා හරියට පන්ති කළා. ලංකාවේ තැන් කීපයක බොහොම ප්‍රසිද්ධ ගුරුවරයෙක්. සමහරවිට මේ මෝරපු අම්මලා තාත්තලා අහලා ඇති. ආර්.එස්. පින්නපොළ කියලා රසායන විද්‍යාව ගුරුවරයෙක් හිටියා. මම මේ ගුරුවරයාගේ පන්තියට ගොඩ වැදීම තමයි මට ධර්මයේ ලැබුණු තැන මුලින්ම. මට ඕක මතක් වෙලා මම කල්පනා කළා දරුවෝ ගොඩ වදින්නේ සමාජ මාධ්‍ය අස්සට නම් ඔය ගොඩ වදින වාසනාවන්ත දරුවෙක් රැකෙන්නවත් ඕකේ දහම් පද තියෙන එක හොඳයි. ඊට පස්සේ තමයි අපි අපේ ධර්ම දේශනා ඔය සමාජ මාධ්‍ය වලට යොමු කරන්න මහන්සි ගත්තේ. හරි භයානකයි මේක. මේ භයානකකමින් ලේසි කෙනෙකුට ගැලවෙන්න බෑ. මට මේ සමාජ මාධ්‍ය වලින් දරුවෝ විනාශ වෙන එක ගැන උපමාවකට ගන්න පුළුවන් කතාවක් මට මතක් වුණා. මේ කතාව මා කියුවේ මට මතක විදිහට පංචතන්ත්‍රේ. පංචතන්ත්‍රය කියලා පොතක් තියෙනවා. හරි අපූර්ව කතාවක්. එක කැලේක හිටියා නරි රැලක්. ওই නරි රැලේ එක තරුණ නරියෙක් කුකුල් කොටුවකට පැන්න ගමේ. මේ කුකුල් කොටුවේ අයිතිකාරයෝ නරි පයින් නිසාම ගහලා තිබ්බා මද්දක්. අර පැනපු නරියා මද්දට අහු වුණා. මූ මේ මද්දෙන් බේරෙන්න මුගේ ඇඟ එහෙට මෙහෙට කොහොම හරි ඇදලා අහුවෙච්චි ශරීර කොටස් ඔක්කොම වගේ ගලව ගත්තා. නැට්ට අහු වුණා. දැන් නරියාගේ නැට්ට අර මද්දේ හිර වෙලා. නරියා ඇද්දා එහෙට මෙහෙට අදින්න නැට්ට තද වුණා. නරියා කල්පනා කළා නැට්ට ගැන හිත හිටියොත් එහෙම ජීවිතෙත් නැති වෙනවා. නැට්ටට වෙන දෙයක් වෙච්ච දෙන් කියලා ගස්සල ඇද්දා. නැට්ට කැඩුනා. නැට්ට නැතුව මේ නරියා කැලේට දිව්වා. දැන් මේ නරියාට තේරෙනවා හැරිලා බලද්දී අර නිකන් දිගට දිගේ ඔයාලා දැකලා තියෙනවනේ නරින්ගේ නැටි. දඬුලේනන්ගේ වගේ ලොකු නැට්ටන්නේ තියෙන්නේ. ඒ නැට්ට දැන් නැහැ. මූ හැරි බලද්දි මුට හරි ලැජ්ජයි නැට්ට නැහැ. දැන් හෙට උදේ එළිය වැටිච්ච ගමන් අනික් නරි තලයට යන්න ඕන. ගියපු ගමන් නරි දකින්නවා නැට්ට නැහැ. දැන් කොහොමද මේ ලැජ්ජාවෙන් ගැලවෙන්නේ? මේ නරියා රෑ තිස්සේ කල්පනා කළා. නරියට ආවා නරි අදහසක්. ඉතින් නරිනේ උදේ වෙනදා වගේම නරි තලයට ගියා. උජාරුවෙන් ගියා නිකන් ආඩම්බරෙන් උඩ බලන්න. එතකොට අනිත් නරි ඇහුවා "ඒ කෝ උඹේ නැට්ට? මොකෝ උඹේ නැට්ටට උනේ?" එතකොට මේ නරියා කිව්වා "මෙහෙමයි. වැඩක් නෑ ওই නැට්ට. නැට්ට කියන්නේ වදයක්. නැට්ට කරදරයක්. නැට්ට නැත්තම් ෂෝක්" කිව්වා. අර හිටපු නරි රෑනට තරුණ නරි ටිකක් හිටියේ. ඒගොල්ලෝ මේ නරියාගේ කතාව ඇහෙද්දි හිතුණා. එතකොට අපි මේ නැට්ට කියලා වදයක්ද මේ තියන් ඉන්නේ? අපිට නැට්ට නැත්තම් හොඳයිනේ. අපි කොහොමද අපේ නැට්ට කඩාගන්නේ? දැන් නරි ටික තමන්ට තියෙන ලස්සන නැට්ට කඩාගන්න කතා වෙනවා. වෙලාවට නරි මේක කතා වෙවිද්දි ටිකක් කල්පනාව තියෙන බුද්ධිමත් නරියෙක් ඔතෙක් ආවා. වැඩි හිටි නරිය. ඒ නරියව මොකද්ද බොලාලගේ කතාව? නෑ අපිත් එක්ක එක හිටපු එකේ මේ නැට්ට කියන වදේ කඩාගෙන. ආන් ඒ නරියා කියනවා නැට්ට නැතිකොට ෂෝක්ලු කියලා. එතකොට මේ වැඩි හිටි නරියා කිව්වා යමල්ල බලන්න. යද්දි අර නරියා ඉන්නවා. වැඩි හිටි නරියා ඇහුවා එම්බල බොලාද කියන්නේ
නැට්ට නැත්තම් ෂෝක් කියලා. ඒ නරියා කිව්වා ඌ මමයි කිව්වේ. බුල උඹ කවදා ඉඳන්ද ඔය නැට්ට නැත්තම් ෂෝක් කියලා කියන්නේ? නිරුත්තර වුණා. එතකොට මේ නරියා සැර කරලා ඇහුවා එම්බල ඇත්ත කියපන් ඇත්ත. උඹ කුකුල් කොටුවකටවත් පැනලා අහුණනේ මද්දක. මද්දේ අහුණාට පස්සේ Tamanda තිබ්බ ලස්සන නැට්ට කඩාගෙන උඹ දැන් ඒක නොකියා නැට්ට නැත්තම් ෂෝක් කියනවනේ. එතකොට ඒ නරියාට පිළිගන්න සිද්ධ වුණා. මං එහෙම එකක් කළා. අනිත් නරින්ගේ ලස්සන නැටි ටික අර වැඩිහිටි නරියා හිටපු නිසා බේරුණා. ওই සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ රඟ දැක්වීම් නැට්ට නැති නරි වගේ. තමන්ගේ හිරි ඔතප් සිඳගෙන තමන්ගේ සිල්වත්කම් සිඳගෙන තමන්ගේ ගුණවත්කම් සිඳගෙන නැට්ට කඩාගත්ත නරි වගේ සමාජ මාධ්‍යට එනවා. ඇවිල්ලා දුම්වැටි බොණ්ඩ පුරුවෙදු වෙච්චි මේ පිරිහිච්චි මිනිහා දුම්වැටිය ඇද ඇද ඒ සමාජ මාධ්‍යේ කතා කරනවා. බලන දරුවෙකුට හිතෙනවා මේක හරි ෂෝක් නෝවේ. මත් වතුරට මත්ද්‍රව්‍යයට හුරු වෙච්ච කෙනා එව්ව වර්ණනා කර කර සමාජ මාධ්‍යේ කතා කරනවා. අර බලන දරුවෙකුට හිතෙනවා මේක හොඳයිනේ. වනචරකමට සල්ලාලකමට හුරු වෙච්ච ගෑනු පිරිමි සමාජ මාධ්‍ය ඇතුළට ඇවිල්ලා මේ ලංකාවේ තමයි සීමා බාධක මේ ඔක්කොම තියෙන්නේ. පිටරටවල එහෙම නෑ. අපි පිටරටවල කරක් ගහලා තියෙනවා. මෙහෙම කීකේ අර වනචරකම සල්ලාලකම සමාජයේ ඉස්සරහා සාධාරණීකරණය කරන්න හදනවා. ඒක බලන් ඉද්දි අර නොමේරු දුවෙකුට පුතෙකුට හිතෙනවා මේක හරි පහසුවක් නේ. අපි මේ රාමු හදාගෙනනේ. අදින් පස්සේ ඔයාලා ওই මාධ්‍ය ඇසුරු කරනකොට ওই මාධ්‍ය ඇතුලේ නැට්ට කඩාගත්ත නරි ටික අඳුන ගන්න දක්ෂ වෙන්න. මං කියපු මේ කතාව මතක් වුණත් ඇති. නැට්ට නැති නරියෙක් අඳුන ගන්න. රැකෙන්න පුළුවන්. අපේ ජීවිත සුන්දර තැනක ඇලී ගියොත් එතනින් එහාට පින්වතුනි හරි සුන්දරයි. කොච්චර සුන්දර ජීවිතයක් වුණා අසුන්දර තැනකට ඇලුනොත් ජීවිතය එතනින් එහාට අසුන්දරයි. මේ බුද්ධ කාලය බුදු කෙනෙකුගේ දහම්පද රැවුදෙන කාලය විශේෂයෙන් අපට අනුකම්පා පිරිච්චි කල්යාණ මිත්‍රයෝ තාම ජීවත් වැඩ ඉන්න කාලයක්. මෙහෙම කාලයක ඔයාලගේ సంతාන ලාමක දේවල් වලට ඇලෙන්න නොදී උතුම් දෙයක විතරක් ඇලෙන විදිහට ආරක්ෂා කරගන්න දක්ෂ වෙන්න පින්වතුන්ලට ඒ උදෙසා වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා. හිත ඇල්මෙන් රැකගත යුතුයි. ඇලෙන දේවල් නිසා අනතුරුමයි තියෙන්නේ. මේ හිතක් ලාමක විදිහට ඇලිලා පටලැවිලා ගියොත් එහෙම ඒ පටලැවිල්ලෙන් හිත ගලව ගන්නවා කියන එක හිතන තරම් ලේසි නෑ. බුදුරජාණන් වහන්සේගේ ළඟට භික්ෂූන් දවල් දානෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න එදා වැඩම කළා. ඒ භික්ෂුන්ගේ මූණවල දුකෙන් බරිත වෙලා තිබ්බා. බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහා දන ගහන් ඒ භික්ෂුන් කිව්වා ස්වාමීනි අද අපිට හරි දුක හිතෙන එකක් දැක්ක අපි පිණ්ඩපාතේ වඩිද්දි. කොසල් මහා රජුරුවන්ගේ බන්ධනාගාරේ හිටපු රැඳවියෝ අද වෙන බන්ධනාගාරයකට මාරු කරනවා. අනේ ස්වාමීනි අපි දැක්කා මේ මිනිසුන්ව බැඳලා තියෙන බැඳිල්ල. කිටි කිටියේ බැඳලා තදට බැඳලා සමහරු ස්වාමීනි මාංචු දාලා දන්වැල් වලින් වෙලලා සමහරු හම්පටි වලින් තදට ගැට ගහලා බුදුරජාණන් වහන්සේ ඔක්කොම අහන් ඉඳලා භික්ෂුන්ට කිව්වා මහණෙනි ඕකත් බන්ධනයක් තමයි. හැබැයි මහණෙනි ඔయిత වඩා දරුණු බන්ධනයක් තියෙනවා. එතකොට භික්ෂුන් ඇහුවා ස්වාමීනි ඊටත් වඩා දරුණු බන්ධනෙ මොකක්ද? මහණෙනි ඔయిత වඩා ගොඩාක් දරුණුයි මානසික බන්ධන. මොකද්ද දරුණු බන්ධනේ? මනසේ බැඳෙන බැඳිල්ල. අර එළිය බඳින ගැට නම් පිංගුතුනේ අඩු ගානේ තදට ගැට ගහලා
කියලා හරි පේනවා. ඇතුලේ වැදිච්ච ගැට හොයන්න බෑ. මේ ජීවිතේ අපිට වදින තද්දම ගැට ටික තියෙන්නේ අපේ හිතේ. දරුවෝ දෙමව්පියන්ට බැඳෙන්නේ මානසික ගැට වලින්. දෙමව්පියෝ දරුවන්ට බැඳෙන්නේ මානසික ගැට වලින්. පෙම්වතුන් පෙම්වතියන්ට බැඳෙන්නේ මානසික ගැට වලින්. බිරින්දෑවරු ස්වාමි පුරුෂයන්ට ස්වාමි පුරුෂයෝ බිරින්දෑවරුන්ට බැඳෙන්නේ මානසික ගැට වලින්. හදාගත්ත ගෙවල් දොරවල් වලට මිනිස්සු බැඳෙන්නේ මානසික ගැට වලින්. ඊටු ටික මං හිතන්නේ ඔයාලට හිතාගත්තකි. මානසික ගැට කියන ඒවා මේ අභ්‍යන්තරයේ ඇතුලේ තද්දට ගැට ගැහිලා තියෙනවා. මේ ගැට අද ඊයේ ඒව නෙමෙයි. මට මතකයි ඒ කාලේ මම ගොඩක් සාමාන්‍යයෙන් හොඳ තේරෙන වයසේ අපේ පවුලට නංගි කෙනෙක් එකතු වෙද්දි මම එතකොට සාමාන්‍යයෙන් 8 වසරේ හෝ 9 වසරේ තේරෙන වයසේ. ඉතින් නංගි ඉපදුනාට පස්සේ අපි හැමදෙනාගේ හුරතලේ එයාට ලැබුණා. එයාට තාත්තා ගෙනත් දීලා තිබ්බා බෝනික්කයක්. මම ඒ කාලේ ඉඳ හිට මං නිකන් ආසයි මෙයාව චූට්ටක් අඬවන්න. ඔය පොඩි ළමයින්ට එහෙම අපි හොරතරේට අඬවනවනේ සමහරවිට. මට අඬවන්න හිතුනම මම බොහොම පොඩි දෙයක් කරන්නේ. එයාගේ අර බෝනික්කිව මං ගන්නවා. මං අරගෙන එයා බලාන ඉද්දි ඔය බෝනික්කිගේ ඔළුව මම මෙහෙම ගලවනවා. ඒ ඔළුව ගැලවුවාම මෙයාට ඒක දරන්න බෑ. කෑ ගහනවා. ඒ කාලවක වුණේ එයාට එයාගේ නමවත් කියාගන්න බෑ. එයා අම්මා තාත්තා කියන එක පවා අර පුංචි ළමයි කියන හුරතල් තාලෙට කියනවා මිසක් මුකුත් එයාට පැහැදිලිව තේරෙන්නේ නැති වයසේ. එයා දන්නවනේ මේ බෝනික්කි මගේ. කොහොමද ගැට පටන් ගන්න කාලේ මට මේ දේශනා කියවද්දි තමයි යෝග තේරුනේ. අපි මේ ගැට වදින්න පටන් ගන්නේ අපි හිතන්නේවත් නැති තැනක ඉඳන්නේ. ඔයාලට හිතෙන්නේ අපි වයසින් මෝරන්න ගැට ලිහෙනවද පින්වතුනේ? ගැට තද වෙනවද? තද වෙනවා. හොඳ තදවිල්ලයි. මේ ජීවිතේ මෝරන්න අපිට හිතා ගන්නත් බැරි ගැට ගොඩ අපිට වැදිලා. සජීවී දේවල් එක්කත් අපි ගැට ගැහිලා, අජීවී දේවල් එක්කත් ගැට ගැහිලා. ගැට ඔක්කොමත් එක්ක තද වෙවි අපි මේ ජීවන ගමනේ ඉස්සරහට යනවා. අපි අපිම ගැනත් හදවතින් ගැට ගැහිලා ජීවිතේ අපි තව ඉස්සරහට යනවා. ඉස්සරහට ගිහින් අපි පින්වතුනි යම් මේ තැනක සදාකාලිකව හිටින්න යනවද? එහෙම නැත්නම් මේ ඔක්කොම ටික අතහරින්න යනවද? ඔක්කොම ටික අතහරින්න වෙන තැනකට අපි ලං වෙනවා. මේ ධර්මාසනා රූඩව ඉන්න මගේ කතන්දරෙත් ඕකමයි. බණපද අහන ඔයාලගේ කතන්දරෙත් ඕකමයි. අපි අපේම අවසන් නිමේෂයට ලං වෙවි ඉන්නවා. මේ ලං වෙවි ඉන්න ජීවිතේ එක ඇසිල්ලක් එනවා. සජීවී අජීවී බන්ධන ටික ඔක්කොම එකවර අතහැරෙනවා. ඒක අත්හරිනවා කියන එක කළොත් ඒක ඥානවන්තකම. අත්හරිනවා කියලා එකක් නෑ. අතහැරෙනවා. දාලා යනවා කියලා එකක් නෑ. දාලා යන්න වෙනවා. ආන් ඒ දාලා යන්න වෙන නිමේෂයට එන්න කලින් ඕක තේරුම් ගත්තොත් ඒ මිනිසයාට තමන්ගේ හිත බන්ධන වලින් රැකගන්න වාසනාව ලැබෙනවා. බුදුරජාන් වහන්සේ උදෙසා පුරුදු කරන්න දෙයක් අපිට දේශනා කළා. හැමතිස්සෙම නුවණින් හිතන්න කිව්ව මෙහෙම. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති. මං යම්තාක් දේවල් වලට ප්‍රියද මනාපද මා ප්‍රියමනාප හැම දෙයකින්ම මට වෙන් වෙන්න වෙනවා. ඒක හිත ඇතුලේ ප්‍රඥාව උපදවන මන්ත්‍රයක් විදිහට මතුරු ඉන්න කිව්වා. ඔය මන්ත්‍ර පිංගතුනේ කාටවත් වින කටින මන්ත්‍ර නෙමෙයි. ඔය මන්ත්‍ර ඔයාලා මැතිරුවොත් ඔයාලගේ ජීවිතේම රැකෙන්නේ ඔය මන්ත්‍ර වලින්.
ඕවට කියන්නේ මොන මන්ත්‍ර කියලාද? ඕවට කියන්නේ බුද්ධ මන්ත්‍ර කියලා. මොකක්ද ඒවට කියන්නේ? බුදුරජුන්ගේ මන්ත්‍ර. බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේට දීපු මන්ත්‍ර අපි මැතිරුවොත් අපේ ජීවිතේ විස්මිත විදියට රැකේ. හිත ඇතුළට ඕක දාගෙන තියාගන්න. අද මේ දහම්පදින් ඕන්න ඔයාලට පුරුදු කරන්න යම. හිතේ නිතර පුරුදු කරන්න. මේ හැම ප්‍රිය දෙයක්ම මට දාලා යන්න වෙනවා, හිමි වෙනවා. පුදුම හයියක් ජීවිතේට එයි. තරුණ දූලා, තරුණ පුතාලා තරුණ වයසේම මේක දාගන්න. පුදුම ඔරොත්තු දීමක් ජීවිතේට එයි. මොකද මේ ජීවන ගමන කියලා කියන්නේ අපි අහිමි වීම වලට ඔරොත්තු දෙමින් යා යුතුම එකක්. අනිවාර්යෙන් අහිමි වෙනවා. අනිවාර්යෙන් අහිමි වෙනවා. අහිමි වීම උරුමයි. උරුම අහිමි වීමට අපි මුහුණ දිය යුතුයි. ඒ අහිමි වීම කියන එකට උඩින් කර්ණමක් ගහලා පැනලා යන්න පුළුවන් හැකියාවක් මේ ලෝකෙ ඉපදිච්ච කිසි කෙනෙකුට නැහැ. හොඳම දේ තමයි අහිමි වීම වලදී දරා ගන්න පුළුවන් විදිහේ సంతානය අපි කල්ැතුව හදනවා. සාමාන්‍යයෙන් දරුවෙකුට ජීවිතේ, තරුණ දරුවෙකුට ජීවිතේ ඉස්සරහට ගොඩනගන් යද්දී මං හිතනවා මේක හරි වැදගත්. තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරගෙන යන්න පටන් ගන්න දරුවෙකුට හරි වැදගත්. තමන්ගෙම කියලා ගමනක් යන්න උත්සාහවත් වෙන දරුවෙකුට හරි වැදගත්. අහිමි වීම දරාගත හැකි හිතක් කල්ැතුව හදාගෙන තිබීමයි. ඒකට මන්ත්‍රය තමයි මම ඔය කිව්වේ. සබ්බේහි මේ පියේහි මනාපේහි. මම ප්‍රිය කරන මං මනාප සජීවී අජීවී හැම දෙයක්ම නානා භාවෝ විනා භාවෝ ඕවා වෙනස් වෙනවමයි. ඕවා දාලා යන්න වෙනවමයි. ඕක ලෝකේ හැටිනේ, ඕක ජීවිතේ හැටිනේ, ඕක මට විතරක් තියෙන එකක් ඈ. ආන් එහෙම මේ ජීවිතය ඇතුළට යම්කිසි පුරුදු කිරීමක්, පුහුණු කිරීමක් කරන්න ඕන. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ හොඳ සිහියෙන් සති, හොඳ සිහියෙන් අපමත්තෝ අප්‍රමාදීව කරගත යුතු දේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ ඕක. ඒ තමයි 1. 2 මාමේ දෝසනීයේසු ධම්මේසු චිත්තං දුස්සීති අත්රූපේන අපමාදෝ සතිචේතසෝ ආරක්ඛෝ කරණීයෝ. ද්වේෂය ඇති වෙන දේ කෙරෙහි මාගේ සිත දූසිත නොවේවායි කියා තම යහපත කැමති මිනිසා අප්‍රමාදීව සිහියෙන් යුතුව සිත රැක ගැනීමට කටයුතු කළ යුතුයි. සිත ඇලීමෙනුත් රැකගත යුතුයි. ඊළඟට හිත ගැටීමෙනුත් රැකගත යුතුයි. හිත ගැටෙන්න දෙන්න හොඳ නැහැ. ඒ හිත ගැටෙන එකට මේ දේශනාවේ තියෙන වචනේ හරි ලස්සනයි. ගැටෙන හිතට භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කළා දූෂණය වෙනවා. හිතේ තියෙන ලස්සන දූෂණය වෙලා යනවා. දූෂණය කියන වචනේ අපිට ප්‍රායෝගිකයි නේ. පරිසරයේ ලස්සනට තිබුණු තැන විනාශ කරාම අපි කියනවා ආන් අර ලස්සනට තිබිච්ච භූමි භාගේ දූෂණය කරලා අපි කියනවා. ඒ ලස්සන වනසලා දානවට කියන්නේ දූෂණය. පිවිතුරු බව වනසලා දානවට කියන්නේ දූෂණය. මේ సంతානය ඇතුලේ තියෙන පිවිතුරු බව වෙනසිලා යනවා ද්වේෂේ. ওই ද්වේෂයත් එක්ක ගොඩාක් ඒවා බැඳෙනවා පින්වතුනි. ද්වේෂයත් එක්ක බැඳෙනවා අමිත්‍ර බව. ද්වේෂයත් එක්ක බැඳෙනවා අකාරුණික බව. ද්වේෂයත් එක්ක බැඳෙනවා ඉරිසියාව. ද්වේෂයත් එක්ක බැඳෙනවා පලිගැනීම, එකට එක කිරීම, ක්‍රෝධය. ඔක්කොම ටිකට තනි වචනයක් තමයි ද්වේෂයෙන් හිත දූෂණය වෙලා යනවා. තමන්ගේ හිත ද්වේෂයෙන් දූෂණය නොවෙන්න නම් හොඳ සිහිනුවණින් යුක්තව මේ හිත ඇතුලේ මං හිතනවා මූලික කාරණා 4ක් පුරුදු කරන්න ඕන. මේ කරුණු 4 ජීවිතයකට හරි වටිනවා. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. මේ 4න් අපිට හිත හරි ලස්සන ට්‍රැක් එකේ. මෛත්‍රිය කියලා කිව්වේ මොකද්ද? කිසිදු බෙදා ගැනීමක් නැතුව අපිට පුළුවන් නම් මේ හැම සත්වෙක් දිහාම මිත්‍රව බලන්න. මෛත්‍රිය. සියලු සත්වයෝ සුවපත් වේවා. මෛත්‍රිය. වෛර නැත්තෝ වේවා, තරහ නැත්තෝ වේවා, ඉරිසියා නැත්තෝ වේවා, දුක් පීඩා නැත්තෝ වේවා, සුවපත් වේවා. ඔය තමයි මෛත්‍රිය.
මෛත්‍රියෙන් හිතක් අසාමාන්‍ය විදියට ලස්සන වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම මෙත්තා විහාරිසෝ භික්ඛු. යම්කිසි භික්ෂුවකගේ හිතේ මෛත්‍රිය තියෙනම් පසන්නේ බුද්ධ ශාසනේ මෛත්‍රී සහගත භික්ෂුවක් බුදු සසුනේ පහන්ව සිටිත්නම් අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමන් සුඛං. එයාට හරි ලේසි කිව්වා ශාන්ත පදේ වන අමා මහ නිවන අවබෝධ කරගන්න මෛත්‍රියට එච්චර බලයක් තියෙනවා. මේ හිත තුලේ මෛත්‍රිය නැති වෙච්ච ගමන් සංසාරයට අදින අකුසල් වල මේ හිත නිකම්ම ගිහින් පටලැවෙනවා. හිතේ මෛත්‍රිය නැති වුනාම ඒ මෛත්‍රිය Tamanට උදව් කරපු අයට පවා නැති වෙලා යනෝනේ. Taman වැදූ මවුටවත් මෛත්‍රිය නැතු වෙනවා අන්තිමේ. පෝෂණය කරපු තාත්තටත් මෛත්‍රිය නැතු වෙනවා. මෛත්‍රිය නැති හිත දූෂණය වෙලා වෙනසලා යන්නේ ඔහොම. ඒ නිසා సంతානය තුල මෛත්‍රියෙන් පුරව ගන්න මේ සත්‍යෝ සුවපත් වේවා කියලා. මේ సంతාන පුරව ගන්න පුළුවන් නම් කරුණාවෙන් අනේ මේ සත්‍යෝ කායික පීඩා නැත්තෝ වෙත්වා කායිකව සුවපත් වේවා. මානසික පීඩා නැත්තෝ වේවා මානසිකවත් සුවපත් වේවා. නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා. ඔය කරුණාවන්තකම. හිතක් ඇතුලේ කරුණාවේ ලස්සන තිබ්බොත් ඒ හිත දූෂණය වෙන්නේ නැහැ. ඇත්තටම පිංගුතුනේ මෛත්‍රී කරුණා කියලා කියන්නේ සම්මා සංකල්ප. ඔයාලා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉගෙනගෙන තියෙනවනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග අතරේ දෙවෙනියට පෙන්වුවා බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප. මොනවද සම්මා සංකල්ප? නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ. නෙක්ඛම්ම කියලා කිව්වේ අත්හැරීම. අව්‍යාපාද කියලා කිව්වේ මෛත්‍රිය. අවිහිංසා කියලා කිව්වේ කරුණාව. මං අර මුණින් කියලා දීපු එක පුරුදු කළොත් එතන තියෙන නෙක්ඛම්මය. මේ සියලු ප්‍රියමනාප දේවල් මට අතහරින්න වෙනවා. එතන තියෙන නෙක්ඛම්මය. මෛත්‍රී කරුණාවෙන් මේ හිත පිරුණොත් ඒ හිත ඇතුලේ සම්මා සංකල්ප පරිපූර්ණයි. බලන්න බුදු කෙනෙක් මේ තෝරන දහම්පද ඇතුලේ කොච්චර පැහැදිලිව අපේ සැනසෙල්ල තියනවද? ඊළඟට හිතක් පිරෙන්න ඕන වටිනම දේ කියලා මම නම් සලකන්නේ මෛත්‍රිය කරුණාව කියන දෙකත් එක්ක මේක නැත්තම් මෛත්‍රී කරුණාව පවතින්නේ. මේක අනිවාර්යම ඕනේ. මුදිතා. මුදිතා කියලා කිව්වේ මොකද්ද පින්වතුනි? කොමක්ද මුදිතාව? මේ ලෝකයට අවශ්‍යම බෙහෙතක් මුදිතාව. මේ සමාජයේ පිරෙන්න ඕන පුදුම මේ සුන්දරත්වය මුදිතාව. මුදිතා කියලා කියන්නේ කවරක්ද? අන්‍යයන්ගේ දියුණුව දැක හදවතින්ම සතුටු වීම මුදිතාවයි. සමාජයේ වැඩිපුර තියෙන්නේ මොකද්ද? අන්‍යයන්ගේ දියුණුව දකිද්දී ඒ දියුණුවට ඉරිසියාකාර බැල්ම හෙලීම එකක්. ඉරිසියාකාර වදන් කතා කිරීම දෙක. ඔය දෙක කලවම් වුණාම මේ ලංකාවේ විතරනේ ඕක තියෙන්නේ. ඔය කතාව මම කියන්නේ ඉරිසියාව ලංකාවේ විතරක් තියෙනවා කියලා නෙමෙයි කිව්වේ. ලංකාවේ විතරයි ඔය කතාව තියෙන්නේ. ඇස් වහ වදිනවා, කට වහ වදිනවා. ඔය ඇස් වහ කට වහ කියන්නේ මොකද්ද කියන එක ඇත්තටම තේරෙන්න මට සෑහෙන කලක් ගියා. මොකද්ද අපි මේ ඇස් වහ කට වහ කියලා? තන්නේ කරු මිරිසියාව. කොච්චර ඕක වදිනවද කියලා කියන්නේ අර ඔයාලා සමහරවිට යන්න ඇති අපේ අසපුවක් තියෙනවා බොහොම සුන්දර ප්‍රදේශයක බණ්ඩාර වෙලැල්ල කුඹල් වෙල ශ්‍රී සත්බුදු මහා විහාරයේ තියෙන ලස්සන අසපු භූමිය. ওই අසපු භූමියේ ඉදිකිරින් කටයුතු කරගෙන යද්දී අන්තිමේ අපේ ගුරුදේවයන් වහන්සේට ටිකක් ලොකු බෝඩ් එකක් ගහන්නත් උනා. ලොකුවට ගැහුවා. දැන් නම් ඒක අයින් කරලා. ওই අසපු ඉදිකරන් යද්දී ඒ නිර්මාණ ශිල්පීන්ට එහෙම අනතුරු වුණා.
ඒ අනතුරු වෙද්දී ලොකු ස්වාමීන් වහන්සේ ලොකුවට බෝඩ් එකක් ගැහුවා මේ බුදුරජුන් උදෙසා කරන විහාරයේකි මේක අනුමෝදන් වෙන්න හූල්ලන්න එපා කියලා. ඒ කාලේ අපි ඒක දැක්කම අපි නිකන් තිගැස්සෙනවා. අරක ලොකුවට ගහලා තියෙනවා හූල්ලන්න එපා කියලා. ඇයි මිනිස්සු හූල්ලනවා? ඔය කඩුවෙල අසපුවට අපි දන්න කියන තරුණයෝ ලද්දෙන්නගේ දූ ලොකුයි. එයාලට චූටි දූ උපන්නට පස්සේ ඒ දූ පොඩ්ඩ මාස 2ක් 3ක් තියද්දි එකතු කරන් ආවා. ඒ දූ අම්මගේ මේ ඔඩොක්කුවේ නිදියන් ඉද්දි මං ඒ දූව දැක්ක මට හරි හිත ආකර්ෂණය වුණා. තන්නිකරම බෝනික්කියක්. එච්චර ලස්සනයි ඒ දූ පොඩ්ඩ. බෝනික්කියෝ හදනකොට හදන විදිහටම තමයි යාගේ මූණ S2 ලොකුයි, නාහේ චූටි, තොල්පටවල් චූටි. මට මේ සටහන නිසා මේ දරුවා හොඳට මතක හිටියා. පස්සේ ඉඳලා හිටලා ওই දරුවව ඒ අම්මලා තාත්තලා සරසගෙන ඉතින් එනවා. ඒ දරුවට ඇවිදින්න කරන්න දුවන්න පුළුවන් වෙනකොට අසපුට ආවම හැම තැනම දුවනවා. ස්වාමීන් වහන්සේලාට හරි ආදරෙයි. විශේෂයෙන් මට මම අර චූටි කාලේ ඉඳලා ආදරෙන් කතා කරලා එයා හරි සුහදයි මයිත් එක්ක. අපි අසපුවේ නිතර දෙවෙලේ ඉන්නේ නැති නිසා මට ටික කාලයක් ওই දරුවව දකින්න හම්බුන්නේ නැහැ. දවසක් ඒ ජෝඩුව ඒ දුවත් එකතු කරන් ඇවිත් අසපුවේ වන්දනා කරන්න. අර දරුවා මාව දැකලා දුවගෙන ආවා. එද්දි අර ලස්සන මූණේ මේ කම්මුලේ තඩි පොට්ටුවක් තියලා. කළු පාට ලොකු පොට්ටුවක්. අර ලස්සනට ඒක හරි කැතයි. මං ඒ දරුවා මේ එක්කම අම්මලා පස්සෙන් ආවා. මං ඒ අම්මලාගෙන් ඇහුවා මොකක්ද මේ තියලා තියෙන පොට්ටුව? මේ දරුවගේ මූණ කැත වෙලා නෙමේකට. මෙයාට හරියන්නේ මෙහෙම පොට්ටුවක් නෙමෙයි. මෙයාට පොට්ටුවක් තියන්න නලල මැද්දට වෙන්න චූටි එකක්. මෙයාට ඒක හරි ෂෝක්. මං ඔහොම කිව්වා. එතකොට ඒ අම්මගේ මූණ අඳුරු වුණා. ඒ අම්මා මයිත් කිව්වා අපේ ස්වාමීන් වහන්සේ දූට ලෙඩ වෙන්න ගත්තනේ. දූ ලෙඩ වෙනින් හින්දා අපේ වැඩිහිටියෝ තමයි කිව්වේ කෙල්ලට ඇස්වහ කටවහ වැදිලාද කොහෙද? පොට්ටුවක් තියාපල්ලා. ඉතින් යාළුවා ලොකු පොට්ටුවක් තියලා. ඒ අම්මා කිව්වා මයිත් එක්ක ස්වාමීන් වහන්සේ දැන් අසනීප වෙන්නේ. බලන්න මට ඇත්තටම ඇති වුණා සංවේගයක්. තමන්ගේ ලස්සන දූ පොඩ්ඩ ලස්සනට සරසාගෙන පාරේ අරන් යන එකටත් වදිනවනේ මේක. අපි මේ මෙහෙම හදාගමු අපේ ජීවිතේ. අපි හින්දා අනිත් මිනිස්සුගේ සැනසුමකට ඩිංගිත්තක්වත් හානි වෙන්නේ නැති වෙන්න නේ. අපේ ඇස් වහක් අනිත් මිනිස්සුෙකුට නොවදින විදිහ ඇස් දෙකක් ඔයාලා හදන්න. ඉස්සරහට යන මිනිස්සෙක් දිහා දීප්තිමත් ඇහැකින් බලන්න පුළුවන් ඇස් දෙකක් ඔයාලා හදන්න. දියුණු වෙන කෙනෙක් දිහා දීප්තිමත්ව බලන්න පුළුවන්. අනේ කොච්චර එකක්ද දක්ෂයෝ. ඒ ළමයින්ගේ දක්ෂතාව වැඩෙන්න ඕන. ආන් එහෙම හිතන්න ඕනේ. තමන්ගේ දරුවන්ට වඩා දක්ෂ දරුවෝ දිහා තමන්ගේ දරුවට ටොකු වෙන කතා කරන්න හොඳ නැහැ. ඒ දරුවට ඔළුව අත ගගා කිව්වට කමන්නේ පුතේ බලන්න අර ළමයි හරි දක්ෂයි. ඒ ළමයි වගේ පුතේ ඔයා දක්ෂ වෙන්න. කවදාවත් අර ඒ ළමයින්ව හෙලා දැකලා කතා කරන්න හොඳ නැහැ. මේ අර බලාපන් අර වැඩ කරන විදිහ උඹලට තමයි බැරි කියලා කියන්න හොඳ නැහැ. එතකොට මේ දරුවන්ගේ හිත ඇතුළට යනවා අර ඉරිසියාවේ කොහො මුදිතාවයි අපි පුරුදු කළ යුත්තේ. ලස්සන කෙනෙක් දකිද්දී හදවතින්ම සන්තෝෂ වෙන්න එයාලා හරි ලස්සනයි. එයාලගේ පිනටනේ කොච්චර එකක්ද. අනේ ලස්සන රැකේවා. දක්ෂ අය දකිද්දී සතුටු වෙන්න එයාලා හරි දක්ෂයි. එයාලගේ වාසනාව ඉතින් අනේ වාසනාව රැකේවා. ඔය පිළිවෙලකට ගෙයක් දොරක් හදාගෙන යනකොට මිනිස්සෙක් ගොඩාක් සතුටු වෙන්න අනේ මිනිසුන්ට මේ ගෙයක් දොරක් පිළිවෙලකට හදාගන්න හොඳ තැනකුත් ලැබිලා යමක් කමකුත් තියෙනවා. පින් කරපු මිනිස්සුනේ. අනේ ඔය දියුණු වෙලා යන්න ඕන. වරදින්න හොඳ නැහැ. මේවා පරණ මිනිස්සුන්ගේ තිබ්බා කියලා මට හිතෙනවා. අපිට ඒ කාලේ තිබුණේ කළු සුදු ටීවී එකක්.
අපේ ආච්චි අම්මා මට මතකයි දවසක් අපි ටීවී බල බල ඉද්දි ওই ටීවී එකේ ප්‍රවෘත්ති වලට උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ ලංකාවේ පළවෙනියා වෙච්චි ළමයව අර ෆොටෝ එක පෙන්නුවා. ඒ කාලේ ෆොටෝනේ පෙන්වන්නේ. ඒ ෆොටෝ එක පෙන්නුවා මේ මට මතක විදිහට ওই ගාල්ල පැත්තේ ගෑනු ළමයෙක්. ප්‍රවෘත්තියට ඒ ෆොටෝ එක පෙන්නද්දී ආච්චි මේ බිම වාඩි වෙලා හිටියේ. ආච්චි එකපාර කිව්වා අනේ සීදේවි කෙල්ල වරදින්න එපා කිව්වා. මට ඒක මතක් වුණා මේ මුදිතාව ගැන ධර්මයේ කියවද්දී. ඒ ආච්චි අම්මගේ හිතේ ඒක තිබ්බනේ. අපි දන්නේවත් නැති. අපේ කියලා කිසිම ඥාතිත්වයක් නැති. ඒ දරුවා උසස් පෙළ ඉහළින් සමත් වෙනකොට ඒ දරුවට හදවතින් ආශිර්වාද කරන්න පුළුවන් හැකියාවක් ලස්සන නැද්ද ඒක? මුදිතා සුන්දරයි. දියුණු වෙන මිනිසෙකුගේ ජීවිතේ සංකේතයක් කරගත යුතු එකක් මුදිතාව. ඊළඟට මේ ජීවිත හරි සැපවත් පින්වතුනි. හිත දූෂණය වෙන්න නොදී රැකගන්න ඉතාම වටින එකක් උපේක්ඛා. උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ නම් දැන් මේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව කියන තුනට යම් උත්සාහයක්, වීරියක් ගත යුතුද? ඊට වඩා 100 ගුණයක උත්සාහයක් තියෙන්න ඕනේ. උපේක්ෂාව ඇති කරගන්න නම් උපේක්ෂාව අමාරුයි, අන්තිම අමාරුයි. මේ ලෝකේ අමාරුම දේවල් අතරේ ඉදිරියම තියෙන එක උපේක්ෂාව. ලේසි නෑ උපේක්ෂා සහගත මිනිස්සෙක් වෙනවා කියන එක. උපේක්ෂාව කියන එක හැබැයි හරි ලස්සනයි. උපේක්ෂාවට පුළුවන් ඕන් නැති දේවල් ඉක්මනින් අතහරින්න. ඒක තමයි උපේක්ෂාවේ තියෙන ආනුභාවය. උපේක්ෂාව යම්කිසි කෙනෙක් ළඟ තියෙනවා නම් එයාට හරි ඉක්මනට පුළුවන් තමන්ට හිත රිදෙන්න කියපු වචනේ අතහැරියකේ. අනේ වචනයක් නේ. අතහැරියකේ. තමන්ට පාස් කරපු හින්ට් එක අතහැරියකේ. අනේ ඌව වැඩක් නෑ. තමන් ආදරය කරන කෙනෙක් තමන්ට හිත පෑරෙන වචනයකින් කතා කරනවා. තමන් ඒ වචනේ එයාගේ කටින් අහන්න බලාපොරොත්තු වෙන්නේ කවදාවත්. හැබැයි එයා මේ වචනේ කියනවා. උපේක්ෂාව තමන් ළඟ තියෙනවා නම් හරි ඉක්මනට අතහැරිය කියන්නේ මොකක් හරි අවුලක් ඇති හිතේ. ඕක වැඩන්නේ අල්ලන් ඉඳලා. ලේසියෙන් අතහැරියකි. මම මේ කියන විදිහට කළොත් හිත ඇතුලේ ඔය අහුකොන් තියාගන්න නැතුව අතහැරියොත් සැනසෙල්ලක්ද නැන්ද? සැනසෙල්ලක් නේ. ඒක කළත් නැතත් නිකන් දැනෙන්නේ නැද්ද සැනසෙල්ලක් තියනවා කියලා? පහසුයිනේ මේ ජීවිතේ. එහෙනම් පින්වතුනි බලන් යනකොට අපේ ජීවිත අපහසු කරගෙන තියෙන්නේ අපිමනේ. අපිමනේ. පරණ ප්‍රශ්න, ගිය අවුරුද්දේ ප්‍රශ්න, මීට අවුරුදු ගානකට කලින් වෙච්ච ප්‍රශ්න. දැන් අපේ චූටි කාලවල එහෙම අපිට මතකයි පරම්පරාගත ප්‍රශ්න අපේ තිබ්බා. අපි සමහරවිට ඒ ගෙවල් වල අපේ වයසේ ළමයි ඉද්දි අපි යනවා සෙල්ලම් කරන්න. අපි ගෙදර ආවට පස්සේ පාරකුක් ගහලා තියෙනවා. කියලා තියෙනව නේද ඕකුන්ගේ ගෙවල් වලට යන්න එපා කියලා. පරම්පරාගත ප්‍රශ්න. අපි ප්‍රශ්නේ දන්නේ නැහැ. හැබැයි අපිත් මේ ප්‍රශ්නවල කොටස්කාරයෝ. උපේක්ෂාව කියන එක මේ ලෝකේ ලස්සන දෙයක්. ඔයාලා හදන්න ජීවිතය ඇතුලේ උපේක්ෂාව. ඉක්මනින් සමාව දෙන්න පුළුවන් හිත හදන්න. ඉක්මනින් අතහරින්න පුළුවන් හිත හදන්න. හිතක් ඇතුලේ මොකක් හරි චූටි හරි වේදනාවක් ගැටණයක් ඇති වුණොත් ඒක තියාගෙන පැහැව ඉන්න එපා. අපි හිතමු අපි පාරේ ඇවිදගෙන යද්දී චූටි කට්ටක් ඇනිලා. අපේ කකුලේ කටුවක් ඇනුනොත් එහෙම අපි ඔය කට්ට තියාගෙන විදව ඉන්නද ආසා? එහෙම නැත්නම් ඉක්මනින් තැනකට ගිහිල්ලා අපිට පුළුවන් නම් අපි ගලව ගන්නවා. එහෙම නැත්නම් වෙන කාට හරි කකුල අල්ලලා කියනවා අනේ මේක ගලවලා අයින් කරන්න ඇදුම් දෙනවා. ඇඟේ ඇනෙන කට්ටට එච්චර උනන්දු නම් පින්වතුනි හිතේ ඇනෙන කටු නම් ඊටත් උනන්දුවෙන් ගලවලා අයින් කරන්න. හිතවල කටු වෙනගෙන ඉන්න එපා. හිත ඇතුලේ පළපදියම් කරගන්න මේ ලස්සන වල ටික. පොදුවේ සියලු සත්වයෝ ගැන මෛත්‍රියෙන් ඔයාලගේ సంతාන පුරව ගන්නට ඔයාලට වාසනාව ලැබේවා. මේ සත්වයෝ ගැන කරුණාව පිරුණු හිතක්
ඔයාලගේ හිත ඇතුලේ උපද්ද ගන්නට වාසනාව ලැබේවා. දියුණු වෙන මිනිස්සු දැක හද පත්ලෙන් ආශිර්වාද කරන මුදිතාවෙන් පිරුණු හිත ඇති කරගන්නට ඔබට වාසනාව ලැබේවා. ඉක්මනින් සමාව දෙන්න පුළුවන්. හිත ඇතුලේ පාරවගත් කුණු පළපදියම් කරගෙන තියාගන්න නැති අත්හැරීමේ දක්ෂතාවයෙන් පිරුණු උපේක්ෂාවක් ඇති කරගන්නත් පින්වතුන්ලට වාසනාව ලැබේවා. හිත ලස්සනයි. හිත ලස්සන වුණොත් ජීවිතෙත් හරි ලස්සනයි. හිත කැත මිනිසයා ලස්සන මේකප් එකකින් හිටියත් ජීවිතේ කැතයි. හිත කැත මිනිසයා ලස්සන වාහනයක නැග ගියත් ජීවිතේ කැතයි. හිතේ මහා ගින්නක් නම් ඒ මිනිසයා හිම වැටෙන තැනක හිටියත් ඉන්නේ ගින්නක. හැබැයි මිනිසෙකුගේ సంతානය තුළ හරි සිසිල් නම් එයාගේ ජීවිතේ සිසිල්. මිනිසෙකුගේ సంతානේ ගොඩක් සුවදායක නම් ජීවිතේ සුවදායකයි. හිත ලස්සන නම් ජීවිතේම හරි ලස්සනයි. ඒ නිසා දූෂණය වෙන්න නොදී රැකගත යුතු හිතක් මට තියෙන්නේ කියලා ඔයාලගේ හිත ගැන අවධානයෙන් ඉන්න. මේක මේ වෙන කාටවත් කරලා දෙන්න බැරි එකනේ. හිතේ ඇල්මවල් වලින් හිත නිදහස් කරගන්න තියෙන්නේ තමන්ටමයි. හිත ගැටෙන එකකින් දූෂණය වෙන එකකින් ගලව ගන්න තියෙන්නේ තමන්ටමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙම නතං මාතා පිතා කෛරා අඤ්ඤේවා පිච ඥාතකා සම්මා පනිහිතං චිත්තං සේයසෝනං තතු කරේ. මෙය ඔබගේ ආදරණීය මව්ට කර දෙන්න බැරිය. මේ ඔබේ ආදරණීය පියාට කරලා දෙන්නත් බැරිය. වෙන ඔබේ හිතවත් නෑයෙකුට යාළුවෙකුට ඔබ වෙනුවෙන් මේක කරලා දෙන්න බැරිය. සම්මා පනිහිතං චිත්තං තමන්ගේ සිත සුන්දර කරගත්තොත් ඔබ සේයසෝනං තතෝ කරේ. ඒ තුලින්මයි ඔබේ ජීවිතේ ශ්‍රේෂ්ඨ වෙන්නේ. අපිට බැරි වුණොත් එහෙම අපේ හිත ඒ විදිහට ලස්සන කරගන්න හිත තරම් හතුරෙකුත් මේ ලෝකේ වෙන නැහැ. හිත ගැන භාග්‍යතුන් වහන්සේ වදාලා දිසෝ දිසං යං සංකෛරා. ද්වේෂ කරන මිනිසෙක් ද්වේෂෙන් කරන අනතුරට වඩා වේරීවා පන වේරිනම් වෛරක්කාරයෙක් වෛරයෙන් කරන අනතුරට වඩා මිච්ඡා පනිහිතං චිත්තං තමන්ගේ වැරදුණු හිත පාපියෝ නම් තතෝ කරේ තමන්ව පවිටෙක් බවට පත් කරන්නේය. ඔයාලා රැකගත යුත්තේ ඔයාලා විසින්මයි. රැකෙන්න ඉතින් තුන්වෙනි කාරණේ මාමේ මෝහනීයේසු ධම්මේසු චිත්තං මුයිහීති අත්තරූපේන අප්පමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණීයෝ. මුලාවට පත්වෙන දේවල් වලින් මගේ සිත මුලා නොවේවායි යහපත කැමති මිනිසා අප්‍රමාදීව සිහියෙන් යුතුව සිත රැක ගැනීමට කටයුතු කළ යුතුයි. මුලාවට පත්වෙන දේවල් වල හිත පැටලිලා යන්න දෙන්න හොඳ නැහැ. මේ හිත මුලාවට පත් කරන දේවල් ගොඩායි මේ ලෝකේ. ඒ දේවල් වල හිත මුලාවට පත් වෙලා ගියොත් මුලාව කියන සුලියෙන් ලේසි කෙනෙකුට බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හිතක් පුළුවන් තරම් ආරක්ෂා කරගන්න අර්ථවත් දේවල් වලට උනන්දු ඇති කර කර. ඒකට මං හිතනවා තරුණ දරුවන්ට අද මේ පින්කම ආශිර්වාදයක්. තරුණ වයසේ දූපුතුන් තමන්නේ හිත නවත්තා ගත යුත්තේ කොයි වගේ තැනකද කියලා අද මෙතෙන් එකතු වෙච්ච දරුවෝ ටිකවත් හිතන්න. ඔයාලගේ ජීවන ගමනේ තාසාවක් ඇති කරගන්න. මගේ අම්මා තාත්තා වෙනුවෙමුත් මම මගේ ජීවිතය ඇතුලේ අම්මයි තාත්තයි S2 පියාගන්න කලින් ලස්සන පින්කමක් කරන්න ඕන. එහෙම එකක් ඔයාලා ඇති කරගන්න හිතට. මේ වගේ පින්කමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් යම් කිසි ඔයාලගේ හිතේ ඇඳෙන පින්කමක් ජීවිතය තුළ කරගන්න. මේ හිත
තේරුමක් නැති දේවල් ඇස්සේ මුලාවට පත් කරගෙන කාලේ අපතේ දාගන්න හොඳ නැහැ. හිත මෝහයටපත් වෙන දේවල් වලින් ඔය හිත ගලව ගන්න නම් අර්ථවත් දේවල් වලම මේ හිත නවත්තන්න. මං හිතනවා ඒකට හොඳම දේ තමයි සත්පුරුෂ කල්යාණ මිත්‍රව ඇසුරු කර කර නිතර ධර්මය ඇසීම. නිතර බණ අහනකොට අර මේ මෝහේ පටලෙවෙන්න තියෙන හිත Tamanට නොදෙනී ගැලවෙනවා. නිතර ධර්මය ඇසීම තමයි මේකට නම් විසඳුම විදිහට මට තේරෙන්නේ. නිතර ධර්මය අහුවොත් ඒ දහම් කතාවල තියෙන සුන්දර දේවල් වල අපේ හිත ඇදිලා යයි. අපි සිල්වත් වෙන්න ආස කරයි අපිට නොතේරි. අපිට දුස්සීලකම සම්බන්ධයෙන් චෝදනා එයි අපිට නොතේරි. අපි පින් කරන්න උත්සාහ කරයි අපිට නොතේරි. අපිම අපේ පව් අතහරි මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ කියලා අපිට නොතේරි. අපිම අපේ ජීවිතේ කරන්නවත් හිතපො නැති පින්කම් අපි විසින් කරයි. තත්පුරුෂ ඇසුරක දහම් ශ්‍රවණේ හිත අලවාගෙන හිටියොත් අපි මේ දහම් කතා කිරීම නිසා සමහර දූපතුන්ගේ ජීවිත එයාලා ලස්සන කරගෙන තියෙන හැටි දැක්කම අපිට වෙනම සතුටක් උපදිනවා. මම ගොඩාක් ධර්ම දේශනාවලට ගියාට පස්සේ මම ඔය එක දිගට මගේ හිතට වැදිච්ච කරුණක් මං කරන හැම දේශනාවකම වගේ දැන් අවුරුද්දක විතර තිස්සේ මම ඒක කිව්වා. ගොඩාක් දේශනාවල මම ඒක කිව්වා. මොකද ඒ කාලේ අපිට අපේ ගුරුදේවයන් වහන්සේ ධර්මයේ කියන්න අපි පුහුණු වෙනවනේ ඉතින්. මහාන වෙච්ච අලුත එකපාර බණ කියන්න බෑනේ. අපේ බණ කීමේ හැකියාව සම්බන්ධයෙන් අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා අපිව පුහුණු කරනවා. වැරදි වචන කියනවාද? ඒව සම්බන්ධයෙන් අපි පුහුණු කරනවා. ඕකට කියනවා වත් බණ කියලා. අපි වත් බණ පුහුණු ලබන කාලේ අපේ ගුරුදේවයන් වහන්සේ අපිට ඇවිත් ඉඳ හිට අවවාද කරලා තියෙනවා. එතකොට අපිට කරපු එක අවවාදයක් තමයි දහම් දැනුම ප්‍රදර්ශනය කරන්න බණ කියන්න එපා කිව්වා. අපිට ලැබිච්ච අවවාද අතරේ මට හිතට වැදිච්ච අවවාදයක්. තමන්ගේ දහම් දැනුම ප්‍රදර්ශනය කරන්න මේ අපි මේවත් දන්නවා. මේ පෙනේද අපේ දැනුම. එහෙම දහම් දැනුම ප්‍රදර්ශනය කරන්න බණ කියන්න එපා කිව්වා. බණහඬ එකතු වෙන සදහැවතුල්ලා සමහර වෙලාවට ජීවිතේ ආයමතුල්ලා දැනගන්න ගිහි ගෙවල් ඇතුලේ තියෙන ප්‍රශ්න අවුල් ගොඩාක් මැද්දේ ඉඳලා සමහර වෙලාවට මේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ ගෙදර ගිනි ගෑ අර පන්සලේ බණක් තියෙන එකේ යනවා මම බණක් අහන්න කියලා. අර ප්‍රශ්නෙට විසඳුමක් උදෙසා සමහරට බණ අහන්න එන්නේ බණ අහන්න උනන්දුවකට නෙමෙයි. ඒ මනුස්සයන්ට ජීවිතයට ගන්න පුළුවන් සරල ලස්සන දහම් අරුතක් ධර්මාසන වල වාඩි වෙලා කතා කරන්න. ඕක තමයි අපිට ලැබිච්ච අවවාදය. ඒ හින්දා වෙන්නදී අපිට අපේම ජීවන ගමනේ මේ වෙනකන් අවුරුදු ගානේ කරපු ධර්ම දේශනා ඇතුලේ හැම දේශනාවකටම වාඩි වෙනවට වඩා සන්තෝෂිකින් අපි ධර්මාසනෙන් නැගිටිනවා. අදත් සදහැවතුලට වටින කරුණ බණපදයට කිව්වනේ කියලා. අපේ ගුරුදේවයන් වහන්සේ ඒ කාලේ ඔය අවවාදේ නොකරලා තිබුණා නම් අද සමහරලාවට දේශකයන් වහන්සේලා තමන් ළඟට බණ අහන්න එන මිනිසුන් අතරමං කරන හැටි මට පේනෝනේ. කටකින් දහම් කතාවක් කරන්න ලැබිච්ච මොහොතේ ඒ දහම් කතාවෙන් පිම්පුරවා ගන්නවා වෙනුවට නිකන් තමන්ගේ ආඩම්බරයේ සාඩම්බරයේ මාන්නේ විතරක් මිනිස්සු ඉස්සරහා විදහා පාන දේශකයන් වහන්සේලා යයි කියාගත් පිරිස් මන් දකිනකොට මට ගුරුදේවයන් වහන්සේ මතක් වෙනවා. අපි මෙව්වගෙන් බේරුනේ අපිට ලැබිච්ච හරි අවවාද හරි අනුශාසනා නිසානේ කියලා. මම ওই ධර්ම දේශනා කරනකොට මං හරියට සදහැවතුල්ලාට කියලා තියෙනවා මව්ගුණ පියගුණ. මං එහෙම කියන්නත් හේතුව ඔතන නැතුව අනිත් මොකුත් නැති නිසා. අම්මයි තාත්තයි නොදන්න කෙනෙක්, අම්මගේ තාත්තගේ ගුණ නොහඳුනන කෙනෙක්
අම්මා තාත්තා කියන දෙන්නගෙනවත් කෙලෙහි ගුණයක් නැති එක්කෙනෙක් මේ බුද්ධ ශාසනය ඇතුලේ කිසිදු දියුණුවක් ලබලා නැහැ එක්කෙනෙක්වත්. මව්ට නොසලකූ පියාට නොසලකූ අම්මා තාත්තා දෙන්න බැහැර කරපු කෙනෙක් රහතන් වහන්සේ නමක් වෙලා නැහැ. අම්මට තාත්තට නිගරු කරගෙන අම්මා තාත්තයි දෙන්නට ගරහාගෙන ගියපු චරිතයක් අනාගාමී සකදාගාමී සෝවාන් වෙලා නැහැ. ඒ කතන්දර කෙසේ වෙතත් අඩු ගානේ දෙව්ලොවක ගිහිල්ලවත් නැහැ. මව්පියෝ දෙන්නට සැලකීම කියලා කියන්නේ කෙලෙහි ගුණ දන්න සත්පුරුෂයෙකුගේ පළවෙනි එක. සත්පුරුෂ ගුරුවරයෙක් ළඟ පැවිද්ද ලැබුණ නිසා අම්මා තාත්තා කියන දෙන්නාව ගිහිව හිටියටත් වඩා අපිට නම් අපේ ජීවිතේ දැනෙන්න ගත්තා. මම්මගේ ජීවිතේ මට ලැබිච්ච උතුම් ඇසුරවල් නිසා ගිහි කාලෙම වාසනාවන්ත වුණා ඒ දෙයට. මම්මගේ මව්ගේ පියාගේ පායුග බොහොම ආදරෙන් වැඳ දරුවේ. ගිහි ගෙදර පොඩි කාලයක් හිටියත් අම්මගේ තාත්තගේ පායුග මම බොහොම ආදරෙන් වැඳලා තිනවා. ඒක නිකන් අර හිතට එකඟව කරපු වන්දනාවක්. කොටිම මං මගේ ජීවිතේ බොහොම ලස්සන එකක් කරලා තිනවා. අම්මගේ තාත්තගේ කකුල් ඉඹලා වැඳලා තියෙනවා. ඕකේ හැපය එකලට වඩා දැන් දැනෙන්නේ. මොකද දැන් මං මව්පියන්ට වඳින දරුවෙක් නෙමෙයි. මව්පියන්ගෙන් වැඳුම් ලබන කෙනෙක්. ආච්චි අම්මලා සීයලා වැඩිහිටියෝ මගේ ඉස්සරහා දන ගහනවටත් වඩා මට ඇතුළින්ම දැනෙනවා තාත්තා දන නමනකොට. මොකද මම ඒ තාත්තාගේ පුතු නිසා. හැබැයි එතකොටම මගේ හිත ඇතුළට සතුටක් තියෙනවා. කමක් නැහැ මට වඳින්න පුළුවන් කාලේ මම්මගේ තාත්තගේ පායුගත් තිබලා තියෙනවනේ. මට වඳින්න පුළුවන් කාලේ මං අම්මගේ පායුගත් තිබලා තියෙනවනේ. ඉතින් මේ සන්තෝෂي මං දන්නවා. ඒ නිසා මං ධර්මානුශාසනා කරනකොට ඒ කාලේ ඉඳ හිට අම්මගේ තාත්තගේ පායුග ඉඹලා වඳින්න කියන එක කියලා තියෙනවා. විශේෂයෙන් ඉස්කෝලවල වගේ වැඩසටහන් කරාම මම ඕක කියනවා. මීට අවුරුදු කීපයකට කලින් මට බණකට ඇරයුමක් ලැබුණා විහාරස්ථානයක. දරුවෝ 5 දෙනෙක් අම්මටයි තාත්තටයි ආශිර්වාද පිණිස ඒ දෙන්නගේ ඇනිවර්සරි එකට බණක් කළා. අම්මයි තාත්තයි බොහොම වයසයි. පුතා තමයි මට ආරාධනා කළේ. පුතාගේ වයස 30 ගාණක්. එයා ඇවිත් මට කිව්වා අපේ ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේගෙම බණක් අහලා මේක ලැහැත්ති කළේ. අම්මයි තාත්තයි දෙන්නට අපි වෙනුවෙන් කරන මේ අපිට කරපු උපකාර වලට කෙලෙහි ගුණ සැලකීමක් විදිහට මේක කරන්නේ. අනේ ස්වාමීන් වහන්සේ ඒ හින්දාම අපි හිතුවා අම්මයි තාත්තයි දෙන්න ගොඩාක් සතුටු වෙන්න. අම්මට තාත්තට නොකිය මේක ලැහැත්ති කරන්න. ස්වාමීන් වහන්සේ දන්නේ අම්මයි තාත්තයි ඒ දෙන්න වෙනුවෙන් මෙහෙම පින්කමක් වෙනවා කියලා. හැබැයි ඒ දෙන්න හරි සන්තෝෂින් ඉන්නේ ආන්න අපේ ගමේ පන්සලටත් අර හාමුදුරුවෝ වඩිනොයි කියලා. ඒ දෙන්න හරි සන්තෝෂින් ඉන්නේ දැන් බැනර එහෙම ගහලා තියෙන හින්දා. අපේ ස්වාමීන් වහන්සේ එදා ඔබ වහන්සේ වැඩම කරලා අපේ දේශනාවේදී වෙන මොන දේ කියන්න බැරි වුණත් අම්මගේ තාත්තගේ ගුණ නම් කියන්න ඕන ස්වාමීන් වහන්සේ. ඒක ඒ දෙන්නටත් සතුටක්. බණහන් එන කට්ටියටත් සතුටක්. මම එදා ධර්ම දේශනාවට වැඩම කරලා අර අම්මයි තාත්තයි දෙන්න මෙහෙම ඉස්සරහා වාඩි වෙලා හිටියේ. දෙන්න තමයි දැහැත් පූජා කළේ. දැහැත් පූජා කරපු වෙලේ ඉඳලා ඒ දෙන්න අඬනවා. මම ධර්ම දේශනාව විදිහට කළේ ජාතක කතාවක්. ඔයාලා සමහරවිට මේ ජාතක කතාව මේ මම්ම දේශනා කරනවා අහලත් ඇති. සාලිකේදාර ජාතකය මං එදා කියලා දුන්නේ. ওই ජාතක පුවත දේශනා කරලා යම් පැයක් හමාරක් ගත වෙලා තියෙද්දි මට පේනවා මේ ඒ වෙලාවේ මව්ගුණ පියගුණ කතා කරනකොට එතන හිටපු අවුරුදු 30-40 මිනිස්සු පවා එයාලට නොදැනී අඬනවා. ඇස් වලින් කඳුළු ගලනවා. මම කල්පනා කළා මෙයාලට අද මව්පියෝ ගැන කියපු මේ දහම් කතාව වැඩි වැදුනා කියලා පේනවනේ. මූණ වලින් මම ඊට පස්සේ කල්පනා කළා අද වැඩිච්ච දවසේ මෙයාලට ගෙදර ගිහින් අරදී පුරුදු කරගන්න කිව්වොත් අද කරයි. මම එහෙම හිතලා කිව්වා. පින්වතුනි
අද අම්මගේ තාත්තගේ ගුණ ඔයාලගේ හදවතටම වැදිච්ච දවසේ ඔයාලා පුළුවන් නම් මම මේ කියන දේ අද ගෙදර ගිහින් කරන්න. ඔයාලා ගෙදර යනකොට අම්මයි තාත්තයි දෙන්න ජීවත් වෙලා ඉන්නවා නම් ඒක ඉතින් ඔයාලගේ වාසනාව. ගෙදර ගියපු ගමන් අම්මත් එක්ක නම් මේක කීවේකි කියලාම කරන්න. අම්මේ අද හාමුදුරුවෝ කියපු බණපදේ වලින් මට අම්මා ගැන ගොඩාක් දැනුණා. අම්මේ අද කාලේ ගොඩාක් කාන්තාවෝ ඉන්නවා. තමන්ගේ කුසට ආපු දරුවෝ නසන. මං අම්මගේ බඩට ආපු දවසේ මගේ අම්මා මාව නැසුවේ නෑ. අම්මට ගොඩාක් පිං. එහෙම වචනේ කියලා අම්මගේ කකුල් දෙක අල්ලලා ඉඹලා වඳින්න. තාත්තගේ ළඟට ගිහිල්ලා ඕක ඔයාලට කියා ගන්න බැරි වෙයි. කියන්න පුළුවන් තාත්තලා ඉන්නවනම් කියන්න. තාත්තත් එක්ක කොච්චර එකක් කියා ගන්න බැරි නම් තාත්තගේ කකුල් දෙක අල්ලගෙන හිතන්න තාත්තේ කාන්තාවන්ගේ කුසට දරුවෝ දීලා දරුවෝ නසන්න තීරණය කරන පිරිමි තලේ මගේ තාත්තා මට එහෙම කළේ නෑ. මගේ තාත්තා තමයි මට ජීවිතේ දුන්නේ. එහෙම හිතලා තාත්තගේ කකුල් දෙක ඉඹලා වඳින්න. මං කිව්වා ඔයාලා අද ඔයාලගේ මව් දේවතාවිගේ පායිම්බා කියන සතුට එකතු කරගන්න. පිය දේවතාවගේ පායිම්බා කියන සතුට එකතු කරගන්න. ඔයාලට ජීවිතේම ওই සතුට තියෙයි. මං ওই කොටස කියනකොට මං දැක්කා යාළගේ ඔඩොක්කු වල ෆෝන් ටික. ඒ ෆෝන් ටික දැක්ක ගමන් මට නිකන් හිතුණා. මෙයාලට මෙච්චර බණක් ඇහුවත් බණ ටික ඉවරෙච්ච ගමන් ෆෝන් එක අතට ගනිද්දි අහපු බණ ටික හේදිලා යන්න පුළුවන්. ඒකනේ ෆෝන් එකේ තියෙන අනතුරනේ. ඕකේ අරමුණු ගොඩයිනේ. වේගින් අරමුණෙන් අරමුණ මාරු වෙනකොට මිනිස්සෙකුට අහපු ශ්‍රවණය කරපු හිතට ගියපු සුන්දර දෙයක් එක මොහොතකින් අමතක කරලා යන්න පුළුවන්. මම ඒ හින්දා කිව්වා පින්වතුනි ඔක අදම කරගන්න. ඔයාලා අද ඕක කළේ නැත්තම් ඔයාලට ආයෙ ඕක කරගන්න බැරි වෙයි. එහෙම තමයි එදා බණ ඉවර කළේ මම. එදා ඒ ධර්මානුශාසනාව නිමා කරලා මම වැඩම කළා. මාව මුණ ගැහෙන්න මාස 4කට පස්සේ ඒ බණ අහපු මහත්තයෙක් ආවා. එතුමායිත් එක්ක කතා කරන්න පටන් ගත්තෙම මේ වචනේ. හාමුදුරුවෝ ඔබ වහන්සේ දා බණට කියපු දේ මං කළා. මං අහුව මහත්තයා මොකද්ද මං කිව්වේ? එතුමා ওই ටික මට හොඳට විස්තර කළා. හාමුදුරනේ ඔබ වහන්සේ අන්තිමටම කියපු වචනේ මගේ හදවතට ගොඩාක් වැදුනා. මං ඒ නිසා මගේ බිරිඳට කතා කරලා කිව්වා මං අද ගෙදර ඉන්නේ මං යනවා අම්මයි තාත්තයි බලන්න. අම්මට තාත්තට කතා කරලා මං කිව්වා දැන් මං පිටත් වෙනවා ගෙදර එන්න ටිකක් රැවේ යෙද්දි කීය වුණත් ඔය දෙන්න නිදා ගන්න එපා මට අනිවාර්යෙන් අද කතා කරන්න ඕන. හාමුදුරනේ ඔබ වහන්සේ ඕක කියනකම් මගේ වයස 40ක් වෙලත් මට ඔහොම එකක් හිතලවත් තිබ්බේ නැහැ. මට ඒ නිසා දෙගිඩියාවක් තිබ්බා. අම්මයි තාත්තයි ළඟට ගියාට පස්සේ මේක කරගන්න පුළුවන් වෙයිද? මං ඒ නිසා තෑගි දෙකක් අරන් ගියා. තාත්තා වාඩි වෙලා හිටියා පුටුවේ. මං තාත්තාගේ ඔඩොක්කුවේ තෑග්ග තියලා තාත්තගේ කකුල් දෙක අල්ලලා ඔබ වහන්සේ කියපු දේ හිත මගේ පිය දේවතාවගේ පා ඉඹිනවා කියලා හිත මං තාත්තගේ කකුල් ඉඹා. හාමුදුරනේ මං ඔළුව උස්සනකොට අපේ තාත්තා නැගිටලා මං කකුල් දෙක අතහැරපු ගමන් මං දිහා බලන්නේ නැතුව කාමරේට ගිහින් දොර වහගත්තා. මං අපේ අම්මා ළඟට ගිහිල්ලා නම් අම්මට ওই තෑග්ගක් දීලා අම්මට ඕක කියලා අම්මගේ කකුල් දෙක මං ඉම්බා. මගේ අම්මා මගේ ඔළුව අතක ගැහුවා පුතේ ඔබට මොකද්ද එකපාර උනේ? අම්මා හාමුදුර නමකගේ බණක් අහලා ආස හිතුණා. ආසාවට කළේ. හිටපන් පුතේ ඔබ කාලෙක ඉන්නේ ගෙදර ආවේ. මම මොකක් හරි උයන්නම් ඔබට. මේ අම්මා මේ මහත්තයත් එක්ක කතාවක් දාගෙන මොන හරි ඉව්වා. එතම මයිත් එක කියනවා හාමුදුරනේ බත්පත බෙදලා දීලා මං කණ්ඩ ඇත්තේ කටවල් 4යි. අම්මා මගේ ළඟ වාඩි වෙලා පොඩි එකාට වගේ මට අර බත් එකම කැව්වා. එදා රෑ නිදා ගන්න තැනට අම්මා ඇවිත් මට නිින්ද යනකම් අම්මා ඔළුව අතක ගා හිටියා. පුතේ උඹට මහන්සි ඇතිනේ නිදා ගනින් කියලා. අම්මා පිටත් වෙලා ගියේ. මේ මහත්තයා ආයේ කිව්වා අර වචනේ. අමාරුවෙන් ඒ වචනේ කිව්වා. හාමුදුරුවෝ බාහිර කියපේක ඇත්ත වුණානේ.
මගේ අම්මා එදා පාන්දර 2ට නැති වුණා. මේ මහත්තයා ඒ ගෙදර මිද්දී හොඳට නිින්දේ ඉන්නකොට තාත්තා කලබලෙන් ඇවිත් කියලා තියෙනවා. පුතේ වාහනේ ගනින් අම්මට අමාරුයි වගේ. මේ මහත්තයා වාහනේ ගන්නකොටම අම්මා නිශ්චලයි. අම්මා වාහනේට දාගෙන අරන් ගිහින් හොස්පිටල් යද්දි නැති වෙලා. එතුම මෛත්‍රික ස්තුති කර කර මට පින් දුන්නා. අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේ හින්දා අම්මගේ අන්තිම හෝරා කීපේ මම ඒක කළා. ඕන් ඔය කොටහ පින්වතුනි මට දෙන්න බෑ. බණපද ටික ඔක්කොම ඔයාලට කියලා දෙන්න පුළුවන් මට. ඒ මහත්යට තිබුණු දක්ෂතාවය මට ඔයාලට දෙන්න බෑ. ඒක ඔයාලා ගාව තියෙන එක. එදා ඒ ධර්ම දේශනාව ආපු මහා පිරිසින් එතුමා විතරයි ඔබ වහන්සේ කියපේක මං කළා කියලා කියන්න මන් ළඟට ආවේ. අනිත් අය කරලා සමහරට ආවේ නැද්ද දන්නේ නැහැ. නමුත් එතුමා ඒක කළා. ඒ කරපු දේ සැනසුම එතුමා අදටත් විඳිනවා. ඒක කරගන්න ඔයාලට හැකියාව නැත්තම් සැනසෙල්ල ඈතයි. ඒකටම බුදුරජාණන් වහන්සේ දීපු වචනේ තමයි අප්‍රමාදය. අප්‍රමාදී වෙන්න. අහන දහම්පදී පුරුදු කරන්න අප්‍රමාදී වෙන්න. අප්‍රමාදය කියලා කියන්නේ අතරම මොකද්ද? කල් නොදැමීම අප්‍රමාදයයි. සරලව තෝරගන්න ඕන මේ වචන. ඇත්තටම අප්‍රමාදී කියලා කියන්නේ මොකද්ද? කල් නොදැමීම. සරලව මේ වචන තෝරා නොගැනීම නිසා මිනිස්සු ගොඩාක් වචන ගොඩක විතරයි ඉන්නේ. අපි ඔය බණකට වඩනකොට මට මතකයි ට්‍රී රොයිල් එක ගහලා පිටිපස්සේ අපිට ඉස්සරහ යනවා ඒ ට්‍රී වෙල් එක ලොකුවට ගහලා අර පිටිපස්සේ ට්‍රී වෙල් වල වදන් ගහනවනේ කීකේවා. ඒකි ගහලා තියෙනවා අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. මම බැලුවා ධම්මපදේ බර ගාතාවන්නේ. සෙල්ලම් ගාතාවක් නෙවෙයි ওই ගාතාව. ওই ගාතාවෙන් තමයි ධර්ම විජයක් පටන් ගත්තේ. ධර්මාශෝක අධිරාජයා දමන වෙච්ච ගාතාව. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. ට්‍රීවිල් එක ටික වෙලාවකට පස්සේ පහු වුණා. අපේ වාහනේ ඉස්සර වෙනකොට මම ට්‍රීවිල් එකේ ඇතුළ බැලුවා. බලනකොට මේන් ට්‍රීවිල් එකේ ඩ්‍රයිවර් සිගරට් එකක් දැද්දගෙන යනවා. පිටිපස්සේ ගහලා අප්පමාදෝ අමත පදං. ගොඩක් වදන් විතරයි තියෙන්නේ. ක්‍රියාවේ නැහැ. සිල් ගන්න අය බොහෝ සිටි. සිල් රකින්න අඩුයි. පින් ගැන කතා කරන්නොත් අසන්නොත් බොහෝ සිටි. පින් කරන්නෝ ගොඩාක් අඩුයි. ධර්මය අහන්න එකතු වෙන ප්‍රතිශතයෙන් අඩු කොටසක්, ඊටාම අඩු කොටසක් ධර්මයේ පුරුදු කරන්නේ. ඔයාලේ අඩු කොටසට එකතු වෙන්න කියන එකයි අද මේ දහම්පදෙන් මම කරන යෝජනාව. ඒ අඩු ටිකට එකතු වෙන්න අප්‍රමාදීව තමන්ව රැක ගන්නවා කියන්නේ ආන් ඒකට. අවසාන කාරණේ දැන් කරුණු 3ක් කිව්වනේ. හිත ඇලෙන්න දෙන්නේ නැතුව රැක ගන්නත් ඕනේ. හිත දූෂණය වෙන්න නොදී රැක ගන්නත් ඕනේ. ඊළඟට හිත මුලාවටපත් වෙන්න නොදී අර්ථවත් දේ තුල හිත රැක ගන්නත් ඕනේ. මේ අර්ථවත් දේ තුල හිත රැක ගන්න හොඳම දේ කියලා මම මොකද කිව්වේ? ධර්මය සීම. සත්පුරුෂයෝ ඇසුරු කර කර ධර්මයේ සීම. දැන් මම ওই කතාව අවස්ථා ගණනාවක් ධර්ම දේශනාවල මම කියලා තියෙනවා. මම දැන් ඇතැම් දේශනාවලට යනකොට මේ ඕලෙවල් ඒලෙවල් කරන වයස්වල චූටි දූලා පුතාලා පවා මට ඇවිල්ලා වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ මම දැන් මෙච්චර කාලෙක ඉඳලා හැමදාම අම්මට තාත්තට වඳින්නේ කකුල් ඉඹලා එහෙම කියනවා. මට ප්‍රීතියක් එනවා. මොකද හේතුව ඒ වචනේ කියපු මංවත් එච්චර ඒක කරලා නැහැ. හැබැයි ඒ වචنين අර්ථය ගත්ත දරුවෝ ඒක මේ බටු වයස්වල ඉඳලම කරගන්නවානේ. සමහර තරුණ අම්මලා තාත්තලා චූටි කාලේ ඉඳලා දරුවන්ට ඒ පිළිවෙලට වන්දවනවා. අර්ථවත් දෙයක් ජීවිතය ඇතුලේ රැඳෙන්න පිංගුතුනේ. අපි අර්ථයකට ආස කරනකොටයි ඔයාලා ධර්මයට ගොඩක් ආස කරන්නට අද ආසාවෙන් බණ අහපු මේ සදහවතුල්ලට තමන්නේ පණකෙන්ද තියෙන තාක් ආසාවෙන් දහම් අසන්ට හිත් පහළ වේවා කියලා සෙත් අතනවා. 4 වෙනි කරුණ
මාමේ මදනීයේසු ධම්මේසු චිත්තං මජ්ජීති අත්ත රූපේන අප්පමාදෝ සති චේතසෝ ආරක්ඛෝ කරණීයෝ. මත්වීම ඇති කරන දේවල් වලින් මගේ හිත නම් මත් නොවේවා කියලා ජීවිතේ යහපත කැමති කෙනා අප්‍රමාදීව හොඳ සිහියෙන් තමන්ගේ සිත රැකගත යුතුයි. මොනවටද පින්වතුනි මත් වෙන්නේ? මත්වීම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම. තරුණ කාලේ තරුණකමින් මත් වෙනවා. ඒකට කියනවා යොබ්බන මද. යෞවන කාලේ යෞවනත්වයෙන් මත් වෙනවා. ඊට පස්සේ හිතෙනවා මේ යොවුන් ඇඟෙන් කරන්න බැරි දෙයක් නැත. එහෙම හිතලා නේද අනාරක්ෂිතව බයික් එහෙම ස්ටන්ට් කරන්න ගිහිල්ලා ওই පුතාලා ජීවිතේ අනතුරු කරගන්නේ. බයික් ස්ටන්ට් කිරීම කියලා කියන්නේ ලෝකේ ක්‍රීඩාවක්. හැබැයි ඒක ආරක්ෂිතව පුරුදු කළ යුතු ක්‍රීඩාවක්. ලංකාවේ දරුවෝ අර බර නැති බයික් වේගින් යමින් ඉස්සරහ රෝදේ උස්සන්න මහන්සි ගන්නවා. තමන්ගේ තරුණ ජීවිතේ තරුණ කාලේ මාඩපණ කරගන්නවා. මේ මොනවද? මදයි කියන එකට අපේ රටේ පාවිච්චි කරන වචනයක් වෙරි. අපේ රටේ කියනවනේ මද කියන එකට කියන වචනයක් මේ රටේ වෙරි වෙනවා. වෙරි වුණාට පස්සේ ඉන්නේ කොහෙද? ඇඳගෙනද ඉන්නේ? මොකුත් මතක නැහැ. ආන්ගේ වෙරිය වගේ එකක් තමයි යෞවන මදය. තරුණකමෙන් මත් වුණාට පස්සේ අනිත් මොකුත් පේන්නේ නැහැ. දෙවෙනි මදය ආරෝග්‍ය මදෝ. ලෙඩ නොවි ඇඟ තියෙනකොට ඒකෙන් මත් වෙනවා. ආරෝග්‍ය මද. තුන්වෙනි මදේ ජීවිත මදෝ. ජීවත් වෙද්දී මැරෙනවා කියලා අමතකයි. ජීවිත මදය. ඊට පස්සේ මදයක් තියෙනවා. වටේ ඉන්න පිරිවරෙන් මත් වෙනවා. ඕන් ඔය මත්වීම මේ සත්‍යව සම්පූර්ණයෙන්ම මුලාවටපත් කරනවා. ඕකට තමයි කිව්වේ මදනීයේසු ඨානේසු මත් වෙන තැන්. ඒ මත් වෙන තැන් වලින් හිත මත් වෙලා ගියොත් එහෙම තනිකරම නිකන් ජීවිතේම ගත කරන්නේ වෙරි පිට වගේ. ජීවිතේම ඉවරයි. ඔය මත් වීමු ජීවිතේ තියෙද්දි කඩිනුත් තරම් බොනවා නම් ඉතින් ආයෙ ගන්නම දෙයක් නැහැ. ඔව්වත් තියෙද්දි බාහිරමුත් ඇඟට හලාගෙන මත් වෙනවා නම් ඒ මිනිසයා නිකන් මෝඩ නෙමෙයි. මෝයන්නත් මහ ප්‍රාණ, ඩයන්නත් මහ ප්‍රාණ මෝඩයෙකි. මද්ද්‍රව්‍ය භාවිතා කරන තැනැත්තා මෝඩයාය කියලා වදාළේ සර්වඥ වූ සම්මා සම්බුදුරජාන් වහන්සේ. ඒක බුදුරජාන් වහන්සේ කොටින්ම කායික දුස්චරිත තලයටවත් දාලා නැහැ. ඒක ඒ තරම් මෝඩයි. මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් මත් වතුර පාවිච්චි කරනවා නම් ඒ ජීවිතේ හරි මෝඩයි. ඒ මෝඩකමින් ගැලවෙනවා කියන එක ලේසි නෑ. සාමාන්‍යයෙන් මේ වගේ ධර්ම දේශනාවකට අපි තුම අපේ බණ අහන්න ආස කෙනෙක් ඇවිත් ඉන්නවා. හැබැයි බේබදුයි. මම බණපදේ කියපුවක මං එයාගේ හිත පෑරෙනවා. මං බණ අහන්න ආස මහාමුදුරු මට දොස් කිව්වා. යන ගමන් බීලා යනවා. ඒ හාමුදුරුවෝ තප්පි අපිටම බැන්නනේ ඇවිල්ලා. මට අත්දැකීම් තියෙනවා. අපේ ධර්ම දේශනාවල අපි සමහරවිට දොස් කිව්වට පස්සේ ඔය මද්ද්‍රව්‍ය භාවිතයට එහෙම දොස් කිව්වා කියලා දුකට ඇතැම් බේබද්දු බීනා. ඉතින් හරි මේකෙන් ගැලවෙනවා කියන එක හරි අමාරුයි. ඔයාලට මතක ඇති සෝම හාමුදුරුවනේ. ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කියලා කියන්නේ කොච්චර ඕකට කිව්වද? ලංකාවේ තියෙන එකම ආර්ථික ආගාදය මද්ද්‍රව්‍ය මත්පැන් භාවිතයයි කියලා උන්වහන්සේ කොච්චර කිව්වද? අපි එහෙම සැරට කියලා නැහැ. ඒ නිසා ඉතින් ජීවිත ගලව ගන්න. මොකද මේක සැරට කියලා ඇති වැඩක් නැහැ. මාත් මුල් කාලේ බේබදුකම කියලා තියෙනවා. නමුත් මට පස්සේ තේරුණා ඒක වැඩක් නැහැ. ඒක කතා කරන්න යන වෙලාව අපරාධේ. මොකද මෙහෙම තැනකට ගොඩාක් වෙලාවට එකතු වෙන්නේ. ඒ බඳු දේවල් වලින් ජීවිතේ දුරස් කරගත් හෝ දුරස් කරගන්න ලොකු ආසාවක් තියෙන අය නෙනේ. ඒ නිසා ඔයාලා ඔයාලගේ ජීවිතේ රැකගන්න. ජීවිතය ගැන හොඳ ගොඩාක් පුළුල්ව පරිණතව හිතන්න පටන් ගන්න පින්වතුනි. බය වෙන්න එපා කවදාවත් ජීවිතය ඇත්ත හිතන්න.
ඔයාලා තරුණ අවදියේම හිතන්න පටන් ගන්නට. මම වයසට යන කෙනෙක්. ගැලවිලා නෑ මං. නිරෝගී අවදියේම හිතන්න මං ලෙඩ වෙන කෙනෙක්. ගැලවිලා නෑ මං. මේ ජීවිතේ හොඳට තියෙන කාලෙම හිතන්න මං මැරෙන කෙනෙක්. මං මරණයෙන් ගැලවිලා නෑ. ලස්සනට ඔරොත්තු දෙන්න පුළුවන් පරිණත බව මේ ජීවිතේ එන්ට හැදෙයි. ධර්මය කියලා කියන්නේ ඔසුවක්, ඖෂධයක්. මේ දහම් ඔසුව ලෝකයට දුන්නේ සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ දහම් ඔසුවෙන් සුව කරන්න බැරි රෝගයක් නැහැ. හැබැයි මේ දහම් ඔසුවෙන් සුවපත් වෙන්න නම් අප්‍රමාදීව ඒක පාවිච්චි කළ යුතුයි. හිතන්න මෙහෙම. ලෝකේ අතිදක්ෂම ශෛල්‍ය වෛද්‍යවරයයි ලෝකේ තියෙන හොඳ බ්‍රෑන්ඩඩ්ම බෙහෙතුයි අපිට හම්බ වෙනවා. අතිදක්ෂම ශෛල්‍ය වෛද්‍යවරයා අර හොඳම බෙහෙත් ටික අපිට දෙනවා નિયમિત මාත්‍රාවට බොන්න කියලා. අපි බොන්නේ. වෛද්‍යවරයා අතිදක්ෂ වුණත් බෙහෙත් බ්‍රෑන්ඩඩ් වුණත් ලෙඩ හොඳ වෙයිද? ලෙඩ හොඳ වෙන්නේ නැහැ. ඇයි ලෙඩ හොඳ වෙන්න නම් ඒ බෙහෙත භාවිතා කළ යුතුයි. ධර්මයේ නොමැති බෙහෙත ඔයාලට දීලා ඉවරයි. ආරක්ෂාව කියන බණපදේ ඔයාලට කියලා දීලා ඉවරයි. දැන් පින්වතුනි ඒ ධර්මය භාවිතා කරන්න කාලයයි. සුපින්වතුන්ලට තමන්ගේ ජීවිතේ රැක ගැනීම උදෙසා මේ කියා දීපු සුන්දර දහම් අරුත පමානවී පුරුදු කරගන්න වාසනාව ලැබෙත්වා. මේ ජීවන ගමනේ දූෂිත නො වූ, කිලිටි නො වූ, සවුත්තු නො වූ පිරිසිදු සිතක් ඇති කරගන්න මේ සුපින්වතුන්ලට වාසනාව ලැබේවා. පිරිසිදු හිතකින් දහමේ හැසිරී ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු. අපි කියමු මේ විදිහට. උතුම් බුද්ධානුභාවයෙන්ද ධම්මානුභාවයෙන්ද සංඝානුභාවයෙන්ද රැස් කරනා ලද මේ ධර්ම දාන පින්කමේ පුණ්‍යානුභාවයෙන්ද අපගේ මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. පරලෝ ජීවිත සුගති සැප සැලසේවා. අප හැම දිනාට මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරන්නට වාසනාව ලැබේවා. සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සක්දෙව් රජානෝ අනුමෝදන් වෙත්වා. සතර වරන් දෙවියෝ අනුමෝදන් වෙත්වා. විරූපාක්ෂ දෙවියෝ අනුමෝදන් වෙත්වා. මේ භූමිය රකින්න, මේ ප්‍රදේශය රකින්න සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සෙන්පති දෙවියෝ අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී දෙවියෝ
අනුමෝදන් වෙත්වා බාධා කරදර නැතිව අපට දහං අසනු පිණිස උපකාර සැලසූ දෙවියෝ අනුමෝදන් වෙත්වා සියලු දෙවියෝ දෙව් සැපෙන් වැඩෙත්වා අප හැම දිනාට ආරක්ෂාව සලසත්වා සාදු සාදු ධර්ම දානයෙන් ජනිත සියලු පින් අනුමෝදන් වන දෙවියෝ ලිනෝඩ් එන්ටර්ප්‍රයිසස් බෝගමුව ඒ ආයතනයේ අධිපති අපි පින්වත් එම්.එම්.එන් ලිනෝඩ් හෙසඳු පුතුට දෙවියන්ගේ සියලු ආධාර සලසා දෙත්වා ලිනෝඩ් එන්ටර්ප්‍රයිසස් ඒ ව්‍යාපාරයේ සියලු කටයුතු දිනෙන් දින දියුණු කරගන්නට දෙවියෝ ආධාර කරත්වා ආශිර්වාද කරත්වා උපකාර කරත්වා පින්වත් ලිනෝත් හෙසඳු පුතාට තමන්නේ දිවි ගමන තව තවත් සත්පුරුෂ ඇසුරේ රැකගනිමින් ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණයත් සුපින්වතුන්ලා ධර්ම දාණයෙන් උපදවපු සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයත් අද මේ රැස් කරගන්නට යෙදුණු අසිරිමත් ධර්ම දාන පින්කමේ ආශිර්වාදයත් පින්වත් ලිනෝත් හෙසඳු පුතුගේ ජීවිතේට නොඅඩුවම සැලසේවා කියලා සෙත් පතනවා. ඒ වගේම පින්වත් එම්.එම්. මනෝජ් ජයමාල් ආදරණීය පියාණන්ටත් පින්වත් පී.ඒ. ඉන්ද්‍රාණී ආදරණීය මෑණියන්ටත් මේ රැස්වුණු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය තෙරුවනේ ආශිර්වාදය සියලු සෑබෝධිහින් වහන්සේලාගේ සියලු ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදය දෙව් රැකවරණේ ලැබී ඒ වාසනාවන්ත මව්පියෝ නිදුක් නිරෝග සුවයම ලබත්වා දිගාසිරි ලබත්වා කායික මානසික සුව සහන ලබත්වා උතුම් වූ ධර්මාවබෝධයෙන් සැනසෙන්නට වාසනාව ලබත්වා සාදු 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 රැස් කරගන්නට යෙදුනා වූ උතුම් පුණ්‍ය ධර්මය අපි අනුමෝදනා කරමු. පින්වතුනේ මගේ ගුරු දෙවිඳුන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝග සුවයම ලබත්වා දිගාසිරි ලබත්වා ලිනෝත් පුතාට නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය සලසන උතුම් මහා සංඝරුවනට පින් අනුමෝදන් වෙත්වා පින්වන්ත සංඝරුවන නිදුක් නිරෝග සුවයම ලබත්වා ධර්මාවබෝධයෙන් සැනසෙත්වා සාදු 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 මින් 13 වසරකට ඉහතදී පරලෝක සැපත් මිත්තනිය වන පින්වත් එස්.එල්. ආර්යවතී මහත්මියට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ ඇතුළු කොට මනෝජ් ජයමාල් මහත්මයාගේ නමින් ඉන්ද්‍රාණී මහත්මියගේ නමින් ලිනෝත් පුතාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු ඔබ අප කාගෙත් නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන් පින් අනුමෝදන්ව පරලෝ සැප ලබත්වා සංසාර දුකින් අත මිදෙත්වා. රැස් වූ සියලු පින්වල ආශිර්වාදය අද මේ වගේ අසිරිමත් වූ ධර්ම මංගල්‍යයක් උදෙසා චේතනා පහළ කරපු ලිනෝඩ් එන්ටර්ප්‍රයිසස් මේ අධිපති පින්වත් එම්.එම්. ලිනෝඩ් හෙසඳු පුතාට මේ පින්කම සාර්ථක කර ගැනීමේදී අද මේ පින්කම දිහා බලපුවම පේනවා ලොකු පිරිසක් මේ පින්කම වෙනුවෙන් අපකැප වෙන්න ඇති මහන්සි වෙන්න ඇති. ඉතින් අපි පොදුවේ පින අනුමෝදන් කරනවා. ඔයාලා දන්නවා තම තමන් මේ පින්කමට කොහොම මහන්සි වුණාද කියලා. කවුරු හරි මේ භූමිය අතුගාලා හරි බණ අහන තැනනේ මෙතන කියලා ඉදලක් කොස්සක් අරගෙන අතුගාලා හරි මේ පින්කමට පහසුවක් සැලසුවා නම් ඒ සියලු දෙනාට මේ උදාර මහා ධර්ම දාන පින ඒකාන්ත කොට අයිති වේවා. මේ සැරසිලි කටයුතු වලට මේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම වලට පටිගත කිරීම කටයුතු වලට නොඑක ආකාරයෙන් මේ සියලු දේවල් වලට මහන්සි වෙච්ච සියලු දෙනාටත්
දහම් පද ශ්‍රවණය කරන්නට ඒක රාසි වෙච්ච සුපින්වත් හැම දිනාටත් දන්සල් ආදී ඒ දේවල් වලදී මහන්සි වෙච්චි උදව් උපකාර කරපු සියලු දෙනාටත් මේ රැස්වුණු උදාරතර පින එකසේ සමසේම අනුමෝදන් වෙත්වා. කිසි කරදරයක් උවදුරක් වෙහෙසක් පීඩාවක් නැතිව තමන්ගේ දිවි ගමන බොහෝමත් සැනසෙල්ල ගත කරන්නට හැම දිනාට වාසනාව ලැබේවා. රැකිරක්ෂා වෙලෙහෙන දාන් ව්‍යාපාර ගොවිතැන්පත් ආදී සුපින්වතුන්ලා කරන සියලු දේ සාර්ථක වේවා. විශේෂයෙන් පින්වතුන්ගේ චූටි දරුවෝ වේවා, තරුණ දරුවෝ වේවා. දරුවෝ සියලු දෙනා සත්පුරුෂ සසුර ලබත්වා, සත්පුරුෂ සසුරේ රැකෙත්වා, පවිතු ඇසුරක නොමැටේවා. දරුවෝ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක කරගනිත්වා. පින්වතුන්ලගේ පවුල්වල රෝගාතුර මව් දෙමව්පිය වැඩිහිටියෝ සිටිත් නම් ඉක්මනින් නිදුක් නිරෝග සුව ලබත්වා. පින්වතුන්ලගේ පවුල්වල ගර්භණී මාතාවෝ සිටිත් නම් ඒ අම්මලාට නිදුක් නිරෝග දරු පැටව් ඊතා සුවසේ මෙලොවට ජනිත කරන්නට වාසනාව ලැබේවා. හැම දිනාට ගෞතම සාසනයේ පිහිට ලබන්න වාසනාව ලැබේවා. දෛසෙත් පතන ඔබට අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනා නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දිගාසිරි ලබත්වා, ධර්මාවබෝධයෙන් සැනසෙත්වා.